2026 අවුරුද්දේ කොරියන් එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ හැමෝම මතක තියාගන්න 2025 ඔක්තෝබර් 15 වෙනකොට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද එක්සෑම් හෝල් CBT ක්‍රමයෙන් UBT ක්‍රමයට මාරු වෙනවත් එක්කම ඇඩ්මිෂන් එන්න පුළුවන්. ඊට කලින් එන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒකට සූදානම්ින් ඉන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා මාස 4 මාරෙන් විභාගයට සූදානම් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක තමයි අපි දැන් මේ පටන් අරන් තියෙන. ඕගොල්ලන්ටත් පුළුවන් සම්බන්ධ වෙන්න 15 අංක දෙකකින් එකකට අපිට WhatsApp message එකක් දාලා ඉක්මනට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි මාස එකහමාරක් වගේ කාලයක් කරන් හෝඩිය ව්‍යාකරණ සියල්ලම ඉවර කළා. ඊට පස්සේ මාස දෙකකින් මුළු සිලබස් එකම පේපර් සමගම පේපර් එකයි පාඩමයි පේපර් එකයි පාඩමයි මේ විදිහට දින 60ක් ඇතුළත මුළු පොත් දෙකම ඉවර කරලා නැවතත් ෆුල් පේපර්ස් 15ක් ලියවලා ඕගොල්ලන්ගේ එක්සෑම් එකට මාස 4මාරකින් රෙඩි කරලා තියෙන වැඩසටහනක් පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ හදිස්සි හරි ඇඩ්මිෂන් එක දාලා ළඟ ඩේට් එකක විභාග ලියන්න වුණොත් බය නැතුව ගිහලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දුර ඩේට් එකක් හම්බුනොත් එතනින් එහාට වැඩ කරන්න මේ පාඨමාලාව තුලටම මාස 6කින් මුළු සිලබස් එකම ආවරණය කරන ස්ලෝ එකේ යන පාඩම් මාලාවත් ඕගොල්ලන්ට නොමිලේ ලැබෙනවා. පේපර් 100ක් UBT ක්‍රමයටම කරලා ප්‍රැක්ටිස් කරලා සාකච්ඡාව නරඹන්න පුළුවන්. පේපර් 100ක නව නිර්දේශ යටතේ නිර්මාණය වුණ පේපර් 100ක පේපර් ක්ලාස් එකත් ඕගොල්ලන්ට මේ වැඩසටහන ඇතුළේම නොමිලේ හම්බ නැති ඔක්කොම ටික එක තැනකින් කරගන්න මේ නම්බර් දෙකෙන් එකකට මැසේජ් එකක් දාලා ඉක්මනට සම්බන්ධ වෙන්න. ඔයා දැනටමත් ප්‍රමාදයි. හරි කට්ටිය නම් ආයිබෝවන්. අන්‍යෝනසයෝ හතරේ පාඩම. එතකොට අපිට තියෙනවා තුන්ජක්වා සාමුල්. හරි? තුන්ජක් කියන්නේ මොනවද? actions. එහෙම නැත්නම් ක්‍රියාවන්. සාමුල් කියලා කියන්නේ එක එක වස්තුන්. හරි? එක එක දේවල් කියන අදහස. තුන්ජක්වා සාමුල්. ගවා කියලා දාලා තියෙනවා සහ සමග කියන අදහස ගන්න. ක්‍රියාවන් සහ වස්තුන් කියලා තමයි පාඩම තියෙන්නේ. මොකක්ද කියන්නේ කියලා අපි තේරුම් ගමු. පළවෙනි වචන මාලාවට ගියොත් නියමයි. මේ තියෙන ඔක්කොම ක්‍රියාපද. මොනවද මේ පළවෙනි මාතෘකාව තියෙන්නේ? ඕයිල් වචන මාලාවේ එකේ මොකක්ද තියෙන්නේ? ඉල්සං එදිනෙදා පල්යොන් ඉල්සං කොම එදිනෙදා ජීවිතය වගේ අදහසක් එනවා. හරි? පල්යොන් කියන්නේ සම්බන්ධ තුන්ජක් ක්‍රියාවන්ට අදාළ ක්‍රියාපද තුන්සා ක්‍රියාපද. ඉල්සං පල්යොන් තුන්ජක් තුන්සා. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඔය එක එක ක්‍රියාවන් සම්බන්ධ ඇක්ෂන් සම්බන්ධ ක්‍රියාපද. හරි? ක්‍රියාපද තමයි අපිට ඉගෙන ගන්න තියෙන. ක්‍රියාපද ටිකක් තියෙනවා. බලන්නකො අපි එදිනෙදා වැඩ කරනවා, පාඩම් කරනවා, ව්‍යායාම කරනවා, කෝල් කරනවා, උයනවා, shopping කරනවා, ඒ කියන්නේ බඩු ගන්න යනවා, විවේක ගන්නවා, නිදා ගන්නවා, යනවා, එනවා, ඔය වගේ දේවල් කරනවා. හරි. දැන් ඔයාලට මොනවද කොරියන් වලින් කියන්නේ කියන එකයි බලන්න යන්නේ. ඉල් හදා කියන්නේ වැඩ කරනවා. ඉල් හදා කියන්නේ වැඩ කරනවා. කොම්බු හදා කියන්නේ පාඩම් කරනවා. කොම්බු කියන්නේ පාඩම්. උන්දොන් හදා කියලා කියන්නේ ව්‍යායාම කරනවා නැත්නම් ක්‍රීඩා කරනවා. උන්දොන් කිව්වම ව්‍යායාම ක්‍රීඩා කියලා දෙවර්ගෙම හිතන්න පුළුවන්. චොන්වා හදා කියලා කියන්නේ චොන්වා හදා. චොන්වා කියන්නේ කෝල් එකක් ඇමතුමක් හදා කරනවා, කෝල් කරනවා කියන අදහස තියෙනවා. යොරි හදා කියන්නේ උයනවා. යොරි හදා කියන්නේ උයනවා. shopping හදා. shopping කියන්නේ බඩු ගැනීම. බඩු ගන්නවා shopping කරනවා කියලා කියන අන්න ඒකට. shopping හදා බඩු ගන්නවා, ශ්විදා විවේක ගන්නවා. චදා නිදා ගන්නවා, චදා නිදා ගන්නවා. කදා යනවා, හදා යනවා, උදා එනවා. ආයෙත් බලමු. ඉල් හදා වැඩ කරනවා, කොම්බු හදා පාඩම් කරනවා, උන්දොන් හදා ව්‍යායාම කරනවා, චොන්වා හදා කෝල් කරනවා, යොරි හදා උයනවා, shopping හදා බඩු ගන්නවා, ශ්විදා විවේක ගන්නවා, චදා නිදා ගන්නවා, කදා යනවා, උදා එනවා. හරි? මේ දේ තමයි තියෙන්නේ. හරිද? right. එතකොට හරි. එතකොට මේ වචන ටික හරි. ඊට පස්සේ මෙතන මේ චූටි කොටුවක් ඇතුලේ දාලා තියෙනවා මේ කදා උදා කියලා කියන්නේ යනවා එනවා කියන්නේ චලන ක්‍රියාපදනේ. යම් චලනයක් සිදු වෙනවා යනවා කොම යනවන එක චලනයක්. එනවා කොම එනවන එක චලනයක්. එතකොට මේ චලන ක්‍රියාපද කියලා තමයි අපිට කියන්නේ. මේ චලන ක්‍රියාපදවල චලනය සිදු වෙන්නේ කොහෙටද? යනවා නම් යන්නේ කොහෙටද? එනවා නම් එන්නේ කොහෙටද? මොකක් හරි ස්ථානයක් එක්කනේ ඕක චලනය වෙන්නේ. ස්ථානයකට යනවා ස්ථානයකට එනවා. එහෙමනේ අපි ඕක ලියන්නේ. පාසලට යනවා පාසලට එනවා, ගෙදරට යනවා ගෙදරට එනවා. එහෙමනේ අපි ඔය ලියන්නේ. ඒතර අපි අතනදී ස්ථානයක් දාලා හරි ගෙදර දාලා ගෙදරට එනවා කියලා කියනවනේ. ඒ කියන්නේ කොහෙටද එන්නේ? ගෙදර. ගෙදර තමයි එන්නේ කියන එක අපි අදහස් කරන්න ට අකුර දානවනේ සිංහලවල. ගෙදරට එනවා. එහෙම. ඒ වගේ කොරියන් වල අපි ඒකට දාන්නේ ඒ කියලා. ඒතර ස්ථානය චංසෝ එකත් එක්ක අපි ඒ කියලා යොදනවා. ස්ථානයත් සමග ඒ කියන එක යොදලා තමයි අපි කදා උදා කියන එකෙන් වාක්‍ය අවසන් කරන්නේ. ඒක කදා කියන එක ගත්තොත් කම් නිදා. කායෝ කියලා අපිට වාක්‍ය අවසන් කරන්න පුළුවන්. උදා කියන එක ඔම් නිදා. වායෝ කියලා වාක්‍ය අවසන් කරන්න පුළුවන්.
හොයසා කියන්නේ ආයතනය කම්පැනිය. ඒතකොට ඒක ස්ථානයක්. හොයසා ඒ කිව්වම කම්පැනියට කායෝ කිව්වම යනවා. කම්පැනියට යනවා. කිසුක්සා කියන නේවාසිකාගාරේ කිසුක්සායේ වායෝ නේවාසිකාගාරයට එනවා. කිසුක්සායේ වායෝ නේවාසිකාගාරයට එනවා. දැක්කද? එතන ඒක right? එතකොට යනවා එනවා ඒ චලන ක්‍රියාපදයක්. එතකොට චලනය සිදුවන්නේ කොහෙටද කියන එක නිරූපණය කරන්න ස්ථාන නාම පදයේ පිටුපසින් ඒ යොදනවා කියන එක තමයි උතන තියෙන්නේ. අමතර පදයක් විදිහට හදා දීලා තිනවා කරනවා කියන අදහස ගන්න. හරි? නැවත මතක් කිරීමක් විදිහට පටපටස් ගාලා යා කරන්න. මෙයා මොකද මේ කරන්නේ? මෙතන තියෙන බලන්න වචනයක් හියුගේශීල් විවේකාගාරය කියලා. ඒ කියන්නේ මෙයා විවේක ගන්න ඕනේ. විවේක ගන්නකොට අපි කියනවා ශ්‍රිදා. ශ්‍රිදා කියන්නේ විවේක ගන්නවා. දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෑන් නිදා ගන්නවා. ඡදා. මේ නිදි. හරිද? මෙතන මෑන් මොකද කරන්නේ? ව්‍යායාම කරනවා. උන්දොන් හදා ව්‍යායාම කරනවා. ඊට පස්සේ කොම්බු හදා මෙතන පාඩම් කරනවා. කොම්බු හදා පාඩම් කරනවා. මෙයා උයනවා. යොරි හදා. ඡදා නිදිනවා. ශිදා විවේක ගන්නවා. යොරි හදා උයනවා. කොම්බු හදා පාඩම් කරනවා. උන්දොන් හදා ව්‍යායාම කරනවා. ක්‍රීඩා කරනවා කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පළවෙනි ව්‍යාකරණ ටිකත් ආයෝ ඕයෝ කියන එක තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ නව නිදේශ පාඨමාලාවට ආපුවම ආයෝ ඕයෝ සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කරා දවස් කීපයක් අරගෙන සෑහෙන සාකච්ඡා කරා. අපේ කෝස් එකේ හිටපු ළමයි ඕන තරම් මේක මම දන්නවා මම කියන්නේ කොච්චර ප්‍රැක්ටිස් කරාද කියලා මේක. හරි? ඉතින් මම නැවත නිකන් මතක් කිරීමක් කරන්නම් මේ ආයෝ ඕයෝ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් මොන ව්‍යවහාරයෙන්ද? සාමාන්‍ය ව්‍යවහාරයෙන් වාක්‍යයක් අවසන් කරද්දී නාම විශේෂණ පද හෝ ක්‍රියාපදාකට යෙදෙන ව්‍යාකරණය. මොකද්ද මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් වාක්‍යයක් අවසන් කරද්දී කියන්නේ නෝමල් එකේ කතා කරද්දී මිත්‍රශීලී වයිබ් එකකින් මිත්‍රශීලී ෆීලින් එකකින් කතා කරද්දී හරි සාමාන්‍ය ව්‍යවහාරය ඇතුළත කතා කරද්දී නාම විශේෂණ පදයකින් හෝ ක්‍රියාපදයකින් වාක්‍ය අවසන් කරද්දී නාම විශේෂණ පදය හෝ ක්‍රියාපදය අගට යොදන්නේ අපි මේ ආයෝ ඕයෝ කියන ව්‍යාකරණ. ඔක මතක තියාගන්න තව එකක් තියෙනවා හේයෝ කියලාත් අපි කියනවා හරි මේ මතක තියාගැනීම පහසුට තමයි එහෙම කියලා තියෙන්නේ ආයෝ ඕයෝ හේයෝ කියලා. හරි එතකොට මේක යොදන්නේ කොහොමද? අපි යෙදීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ආ කියලා කිව්වොත් මොකද්ද? අවසාන ස්වරය. හරි මේක සාව සාමාන්‍ය ව්‍යවහාරයෙන් ආස් ඒ කියන්නේ අවසාන ස්වරයට යොදන්නේ. අවසාන ස්වරයට යොදන්නේ. හරිද? අවසාන ස්වරයට කියන්නේ අවසාන ස්වරය දිහා බලලා යොදන්නේ කියන එක. හොඳට බලන්න. දැන් මෙතන බලන්න මේ තියෙන ඡදා කියන ක්‍රියාපදේ ගත්තොත් දා කොහොමත් අයින් වෙනවා මේක එකතු වෙද්දී. අවසාන ස්වරය කියන්නේ මෙන්න මෙයාට ආ. එතකොට මෙයාගේ අවසාන ස්වරය ආ. ඊට පස්සේ අපි ගත්තොත් මේ මොක්තා වගේ එකක්. මේ නිකන් මතක් කිරීමක් විතරයි. මොක්තා වගේ එකක් දා කොහොමත් අයින් වෙනවා. මේ තියෙන අවසාන ස්වරය මෙයාගේ අවසාන ස්වරය ඕ. කට ඇරලා කියන ඕ. ඊට පස්සේ අපි ඔදා වගේ වචනයක් ගත්තොත් දා කොහොමත් අයින් වෙනවා මෙයාගේ අවසාන ස්වරය කට වහලා කියන ඌ ඌ ඌ ඌ. හරි? එතකොට ඕන් ඔකට තමයි අවසාන ස්වරය කියලා කියන්නේ. ඔන්න ඔය අවසාන ස්වරය මෙන්න මේ ආ එක හරි මෙන්න මේ ඕ එක හරි නම් අපි ආන් යාට යොදනවා ආයෝ කියලා. හරි? උදාහරණ කදා කියන වචනේ ගත්තොත් දා අයින් වෙලා අවසාන ස්වරය ආ නිසා එකතු කරනවා ආයෝ එතකොට එනවා හරි එතකොට එනවා කාදන ආයෝ කා ආයෝ එකතු වුණාම කායෝ කියලා. ඔන්න ඔහොමයි කදා කායෝ වෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී. හරිද? ඊට පස්සේ මෙන්න මේ ආවත් මෙන්න මේ ඕවත් නෙමෙයි නම් ඉතිරි ඕනෑම එකකට අපි දාන්නේ ඕයෝ කියලා. ඒතර උදාහරණයක් ගත්තොත් දැන් ගමු මොක්තා කියලා ගත්තොත් මම මේ කටුවර ලියන්නේ දා අයින් වුණාම අවසාන ස්වරය කට ඇරලා කියන ඔයන්න. ආවත් මෙන්න මේ ඔයන්නවත් නෙමෙයි මේ අනික් ඔයන්න. එහෙනම් මේකට දාන්න ඕනේ ඕයෝ කියන ව්‍යාකරණය. එතකොට එනවා හරි මොග්ගෝයෝ එකට එකතු කරලා ලියුවමත් මොගෝයෝම තමයි. ඕකම තමයි. මොගෝයෝ කියන්නේ මොකද්ද? කනවා කියන එක. මොක්තා කියන එක සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි ඉදිරිපත් කරන්නේ මොගෝයෝ කියලා. මොගෝයෝ කියලා. හරි? ඉතින් කොහේ හරි හදා කියලා ඉවර වෙනවා නම් ඒක කෙලින්ම හේයෝ වෙනවා කියලා මතක තියාගන්න පුළුවන්. ඒ නිසා මම ඕගොල්ලන්ට කවියක් වගේ උඩට දැම්මා. ආවෝනම් ආයෝ. මොනවද මේ ආවෝනම් කියලා කිව්වේ? අවසාන ස්වරය ආවෝනම් කියන එක. අවසාන ස්වරය ගැන තමයි අපි හිතන්න ඕනේ. අවසාන ස්වරය ආවෝනම් ආයෝ යෙදෙනවා. ඉතිරි සේරටම ඕයෝ කියලා යෙදෙනවා. හදා තිබ්බොත් එයාව හේයෝ කරන්න වෙනවා. ආවෝනම් ආයෝ ඉතිරි සේරටම ඕයෝ හදානම් හේයෝ කියලා කිව්වේ ඔන්න ඕකට තමයි. එහෙනම් මෙතන බලන්න කල්ලෝ මහත්මයා ඡායෝ කියන්නේ මේ ඡදා නිදා ගන්නවා කියන ක්‍රියාපදේ. දා කපලා ආයෝ එකතු වෙලා තියෙන ඡායෝ වෙන්නේ. ඒ කියන්නේ කලෝ මහත්මයා නිදා ගන්නවා කියන එක.
පුවන් ෂීනන් ඉරේයෝ මං කිව්වා හදා වලින් අවසන් වෙන ඕන එකක් හේයෝ කළ ඉවර කරන්න ටොක් ගාලා උලක් නැහැ. පුවන් ෂීනන් පුවන් මහත්මයා ඉල් හදාගෙන වැඩ කරනවා. පුවන් ෂීනන් ඉරේයෝ ඒ කියන්නේ පුවන් මහත්මයා වැඩ කරනවා කියලා සාමාන්‍ය විවරණ ඉල්ලලා තියෙන්නේ. යූසප් මහත්මයා කොම්බු හේයෝ කරලා මේ හදා අවසානයේ තියෙන නිසා තමයි හේයෝ වෙලා තියෙන්නේ. මං කිව්වා හදා අවසානයේ තිබ්බ පොක් ගාලා හේයෝ කළා දාන බලන්න දෙයක් නැහැ කියලා. එහෙනම් යූසප් මහත්තයා කොම්බු හදාගෙන පාඩම් කරනවා. යූසප් ෂීනන් කොම්බු හේයෝ කියන්නේ යූසප් මහත්තයා පාඩම් කරනවා කියන එක පැහැදිලිද මං කිව්ව එක? පැහැදිලි නේද? හරි. ඉතින් ওই විදිහට අපිට විවිධ ව්‍යාකරණ දැන් මේ ආයෝයෝ හේයෝ කියන එක යොදන්න පුළුවන්. හදාගත්තොත් දා අයින් වෙනවා අවසාන ස්වරය ආ. ඒ නිසා කාදන ආයෝ කියලා එකතු වෙනවා. එතකොට මේක කායෝ වෙනවා. හරි. මේක කායෝ වෙන මේවා ලස්සනට පැහැදිලි කරලා ක්ලාස් එකේ ව්‍යාකරණ උගන්වද්දී වෙනම මාසයක් ඉගෙනනවා ව්‍යාකරණ. හරි. ඕදාවල දා ඉවත් වෙලා ඕදන ආයෝ කියලා එනවා. හරි. මේ ඕදන ආ කියන කොටස වා කියන කොටස හදනවා. ඕවා 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 කියන එක එකට කිව්වොත් වා කියලා තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මේ දෙක එකතු වෙන මේ ශබ්ද දෙක. ඒතකොට අපි එකතු කරද්දී ශබ්ද එකතු කරනවා. එකතු වෙන මට්ටමේ ශබ්ද තියෙනවනේ එකතු කරන්න ඕනේ. වායෝ. හරි. ඊට පස්සේ ශ්විදා ගත්තොත් දා ඉවරු අයින් වුණාම ශ්වී කියන එකට ඕයෝ එකතු වුණාම ශ්වියෝයෝ. ඔහොම එන්නේ. හරි. ඡදා ගත්තොත් දා ඉවත් වුණාම ඡාදන ආයෝ ඡායෝමයි. හරි. ඡාදන ආයෝ ඡා ආයෝ ඡායෝ වෙනවා. මොකද ඡා ආ කියන එක ඡාම තමයි. ඒ නිසා ඡායෝ වෙනවා. හරි. චොන්වා හදාවල අවසානයේ හදා තියෙන නිසා කිසි අවුලක් නැහැ. හේයෝ එකතු කරා නම් හරි චොන්වා හේයෝ. කොම්බු හදා තියෙන නිසා අවසානයේ හේයෝ කරා නම් කිසි අවුලක් නැහැ ඉවරයි. කතාව ඉවරයි. හරි. රයිට්. එහෙනම් ඔන්න ඔහොම තමයි ව්‍යාකරණ දාන්නේ. මම වැඩිය කියන්න ගියේ නැහැ. මේක සුපිරියටම ක්ලාස් එක ඇතුලේ පැහැදිලි කරනවා ව්‍යාකරණ වලදී. ඕගොල්ලන්ට ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. හරි. ඒතර මෙතන අහනවා චිගම් මොහේයෝ උන්දොන් හේයෝ. දැන් මොකද කරන්නේ? චිගම් කියන්නේ දැන්. දැන් මොකද කරන්නේ? උන්දොන් හේයෝ ව්‍යායාම කරනවා. දැන් මෙයා මොකද කරන්නේ? චිගම් මොහේයෝ මොකද්ද මෙයා කරන්නේ? ඡායෝ නිදා ගන්නවා. චිගම් මොහේයෝ චිගම් මොහේයෝ මෙයා මොකද කරන්නේ? විවේක ගන්නවා. ෂියෝයෝ. චිගම් මොහේයෝ දැන් මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? යොරි හේයෝ. චිගම් මොහේයෝ දැන් මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? චොන්නා හේයෝ කෝල් කරනවා. හරි. කොයි විදිහට කියන්න පුළුවන්. පළවෙනි දෙබසට යමු. තෙවායිල් දෙබස 1. හරි. චින්සු සහ පුවන් අතර දෙබසක්. තරාශීනන් මෝහේයෝ තරා මහත්මයා මෝ කියන්නේ මොකක්ද කියන ප්‍රශ්න පදය හේයෝ කරන්නේ. තරා මහත්මයා මොනවද කරන්නේ? තරාශීනන් යොරි හේයෝ තරා මහත්මයා යොරි මේ උයනවා. යොරි කියන්නේ යුම් පියුම් කරනවා කියන්නේ උයනවා. තරා මහත්මයා උයනවා. ඊට පස්සේ චින්සු අහනවා නිච්චනන් ශීදෝ නිච්චනන් මහත්ම යත් කියන එක අහන්නේ. නිච්චනන් මහත්මයා නෙමෙයි නිච්චනන් මහත්මයත් යොරි හේයෝ උයනවද? ආනියෝ නැහැ. නිච්චනන් ශීනන් නිච්චනන් මහත්මයා උන්දොන් හේයෝ ව්‍යායාම කරනවා කියලා කියනවා. ආයෙත් බලන්න තරා ශීනන් මොහේයෝ තරා මහත්මයා මොකද කරන්නේ? තරා ශීනන් යොරි හේයෝ තරා මහත්මයා උයනවා. නිච්චනන් ශීදෝ යොරි හේයෝ නිච්චනන් මහත්මයාත් උයනවද? අනියෝ නැහැ. නිච්චනන් ශීනන් උන්දොන් හේයෝ නිච්චනන් මහත්මයා ව්‍යායාම කරනවා කියලායි කියන්නේ. හරි. ව්‍යායාම කරනවා. හරි. එතකොට මෙතන ගත්තොත් හරි මේ මෝ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. මෝ කියලා කියන්නේ මොනවද කියන අදහස ගන්න ප්‍රශ්න පදය. හරි. ඒක මම පැහැදිලි කරා. ඊට පස්සේ අපි දෙවන වචන මාලාවට ගියොත් අපි අතන කතා කරා මතකද වස්තුන් කියලා. ආන්න දැන් බඩු එක එක ಜಾතිය දේවල්. හරි. ඉල්සන් පල්යොන් ඉල්සන් කියන්නේ එදිනදා ජීවිතයට පල්යොන් සම්බන්ධ म्योंसा නාමපද වස්තුන් කියන්නේ නාමපදනේ. අන්න දැන් තියෙන්නේ म्योंसा නාමපද. හරි. බලන්න පප් තියෙනවා. මේක අපිට උයපු බත් කියලා ගන්නත් පුළුවන්. කෑම කියලා ගන්නත් පුළුවන්. කොරියන් කට්ටිය බත් උයපු බත් වලටත් පප් කියනවා. කෑම වලටත් පප් කියනවා. පොදුවේ කෑම හැම එකටමත් පප් කියනවා. පන් කියලා ගන්නවා අපි පාන් කියන අදහස. පාන්. ඊට පස්සේ සාග්වා කියනවා. ඇපල් ක්වාජා තියෙන්නේ අපි ওই සුළු ආහාර නිකන් ඉන්නක මං කන්නේ ඔය පොඩි පොඩි ස්නැක්ස් කියලා කියන්නේ. පොටැටෝ චිප්ස් නිකන් ඔය එක එක ටිපි වර්ග අරම්මනම් ක්වාජා. බිස්කට් ක්වාජා. ඒවට තමයි ක්වාජා කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම අපිට කියන්න පුළුවන් මොක්තා කනවා කියලා. ඒතර මේක අපිට ලියන්න පුළුවන් වාක්‍ය විදියට පබල් මොක්තා කෑම කනවා නැත්තම් බත් කනවා. ඒකදී අපි පාවිච්චි කරා මේ නාමපදයේ පිටිපස්සෙන් එල් හෝ රෙල් කියන එක. මොකටද? ක්‍රියාවකට ලක්වන වස්තුව සලකුණු කරන්න. මොක්තා කියන්නේ කනවා. මොනවද කන්නේ? බත්. එහෙනම් ඒ බත් තමයි ක්‍රියාවට ලක්වන්නේ. එහෙනම් ඒක සලකුණු කරන්න. ඒ ක්‍රියාවට ලක්වන වස්තුව ඒවත් කර්මය කියන එක සලකුණු කරන්න.
අපිට එල් හෝ රෙල් දාන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව ඒ නාමපදයේ අවසානයේ හල් ලකුණක් තියෙනවා නම් අපි එල් කියලා දානවා නැත්නම් රෙල් කියලා දානවා. ඒ විදිහට. එහෙනම් පබල් මොක්තා කෑම කනවා බත් කනවා. පංගල් මොක්තා පාන් කනවා. සග්වා එක්ක නම් රෙල් කියලා දාන්න ඕනේ. සග්වාරල් මොක්තා ඇපල් කනවා. පාජාරල් මොක්තා බිස්කට් මොන හරි ස්නැක්ස් ටිපි ටිප් වර්ග දාති කනවා. ඔය දෙන්නේ පබල් මොක්තා පංගල් මොක්තා සග්වාරල් මොක්තා පාජාරල් මොක්තා කියලා එන්නේ. ඊට පස්සේ මෂිදා කියන්නේ බොනවා. එතකොට මුරල් මෂිදා වතුර බොනවා. මුල් කියන්නේ වතුර. ජූස් කියන්නේ ජූස්. හරි බීම. ඌයු කියන්නේ කිරි. කොපි කියන්නේ කෝපි. එහෙනම් මුරල් මෂිදා වතුර බොනවා. ජූසරල් මෂිදා ජූස් බොනවා. ඌයුරල් මෂිදා කිරි බොනවා. කොපිරල් මෂිදා කෝපි බොනවා. ආයෙත් මුරල් මෂිදා වතුර බොනවා. ජූසරල් මෂිදා ජූස් බොනවා. ඌයුරල් මෂිදා කිරි බොනවා. කොපිරල් මෂිදා කෝපි බොනවා. ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙලිවිෂන් ටීවී එක තියෙනවා. හරි මේවා නාමපද දිනදා ජීවිත අවශ්‍ය නාමපද. ඊට පස්සේ යොන්හා තියෙනවා ෆිල්ම්. හරි ෆිල්ම්ස් කියලා කියන්නේ හරි චිත්‍රපටි. බලන්න ඒක අපිට විස්තර කරන්න පුළුවන් පොදා කියන ක්‍රියාපදයෙන් පොදා කියන්නේ බලනවා. එහෙනම් ටෙලිවිෂනල් පොදා ටීවී බලනවා. යොන්හාරල් පොදා ෆිල්ම් බලනවා චිත්‍රපටි බලනවා. ඒ විදිහට ගන්න පුළුවන්. චෙක් කියන්නේ පොතක්. ෂින්මුන් කියන්නේ පත්තරයක්. චෙක් කියන්නේ පොතක්. ෂින්මුන් කියන්නේ පත්තරයක්. ඉක්තා කියන්නේ කියවනවා කියන ක්‍රියාපදය. එහෙනම් මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් චෙගල් ලික්තා පොත් කියවනවා. මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් ෂින්මුන ලික්තා පත්තර කියවනවා. චෙගල් ලික්තා පොත් කියවනවා. ෂින්මුන ලික්තා පත්තර කියවනවා. ඔය විදිහට ගන්න පුළුවන්. හරි? මේ විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව තව අමතර වචන විදිහට චිගම් කියන්නේ දැන් කියලා දාලා තියෙනවා. ඔන්නල් කියන්නේ අද කියලා දාලා තියෙනවා. හරි? right. දැන් යන්නකො මේ එල්රල් කියන ව්‍යාකරණයට. මොකද්ද මම අර ඉස්සෙල්ලත් දැම්මේ එල්රල් කියලා එකක්. ඒක මම ආයෙත් පැහැදිලි කරොත් ක්‍රියාවක් තියෙනවා. හරි 3 6ක් ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රියාවට ලක්වන වස්තුව. දැන් උදාහරණයක් සෙල්ලම් කරනවා මොනවද? හරි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඒතර ෆුට්බෝල් කියන්නේ කර්ම නාම පදේ වෙනවා. ඒ ක්‍රියාවට ලක්වන්නේ ෆුට්බෝල්නේ. ගහනවා මොනවද ගහන්නේ ෆුට්බෝල්. එහෙනම් ෆුට්බෝල් කියන නාම පදේ තමයි ඒ වාක්‍යය ඇතුලේ කර්ම නාම පදේ කියලා පිළිගන්නේ. පැහැදිලිද? උයනවා කියන්නේ ක්‍රියාවක් මොනවද උයන්නේ බත් තමයි උයන්නේ. එහෙනම් බත් කියන නාම පදේ තමයි ඒ වාක්‍ය ඇතුලේ කර්ම නාම පදේ. බත් තමයි උයනවා කියන ක්‍රියාවලියට ලක්වන්නේ. හරිද? බොනවා කියන්නේ ක්‍රියාවක් මොනවද බොන්නේ කිරි. එහෙනම් කිරි තමයි මේ බොනවා කියන ක්‍රියාවට ලක්වන්නේ. එහෙනම් කිරි තමයි මේ වාක්‍ය ඇතුලේ කර්ම නාම පදේ. ආන් ඔය කර්ම නාම පදේ සලකුණු කරන්න තමයි එල් හෝ රෙල් දෙන්නේ එක පිටිපස්සෙන්. ඉස්සලා කිව්වා වගේ ඒ කර්ම නාම පදේ අවසානයේ හල් ලකුණක් තියෙනවා නම් එල් කියලා එනවා නැත්නම් රෙල් කියලා එනවා. ඔන්න ඔහමයි එන්නේ. හරිද? මේ බාන වංමින් මහත්තයා මොගෝයෝ කියන්නේ කනවා මොනවද කන්නේ කෑම පප් අන්න එතන කනවා කියන ක්‍රියාවට ලක්වන්නේ කෑම ඒ හින්දා එයා කර්ම නාමපද වෙනවා එයාව සලකුණු කරන්න පිටිපස්සෙන් එල් දාලා තියෙනවා හේතුව හල් පයන්නෙන් අවසන් වෙන හින්දා එල් අරන් තියෙනවා වංමින් ෂීනන් පබල් මොගෝයෝ කියනවා පබල් මොගෝයෝ කියන්නේ කෑම කනවා ජයා මහත්මයා ජයා ෂීනන් චිගම් දැන් චෙගල් ඉල්ගොයෝ චෙක් කියන්නේ පොත් ඉල්ගොයෝ කියන්නේ කියවනවා චෙක් පිටිපස්සෙන් එල් දාලා තියෙනවා හරි හල් ලකුරකින් අවසන් වෙන හින්දා චෙගල් ඉල්ගොයෝ කියලා තමයි එන්නේ පොත් කියවනවා මින්මින් ආවුන් ෂීනන් මින්මින් මාවුන් මහත්මයා උන ලද යොන්හාරල් බායෝ යොන්හා කියන්නේ ෆිල්ම් බායෝ කියන්නේ බලනවා ඒතර බලනවා කියන ක්‍රියාවට ලක්වන්නේ යොන්හා කියන ෆිල්ම්ස් එනක පිටිපස්සෙන් රෙල් දාලා තියෙනවා ඇයි යොන්හා කියනට අවසානයේ හල් ලකුරක් නැති නිසා යොන්හා රෙල් වෙලා තියෙනවා වංමින් ෂීනන් පබල් මොගෝයෝ වංමින් මහත්මයා කෑම කනවා ජයා ෂීනන් චිගම් චෙගල් ඉල්ගොයෝ ජයා මහත්මයා දැන් පොත් කියවනවා මින්මින් ආවුන් ෂීනන් උනල් යොන්හාරල් බායෝ මින්මින් ආවුන් මහත්මයාද චිත්‍රපටි බලනවා හරි ඔය විදිහට අරන් තියෙනවා හරිද right මෙතන තව සිද්ධියක් කියලා තියෙනවා අපිට හදා වලින් අවසාන වෙන ක්‍රියාපද බොහොමයක් දෙකට කඩන්න පුළුවන් මෙන්න මේ විදිහට උන්දොන් හදා කියන්නේ ව්‍යායාම කරනවා ඒක මම අර කියනවා වගේ හැම වෙලාවෙම දෙකට කඩන්න පුළුවන් මේ තියෙන ඉස්සරහා තියෙන නාම පදයක් පිටිපස්සේ තියෙන ක්‍රියාපදයක් හේයෝ කියන්නේ කරනවා කියන අදහස ඉස්සරහා තියෙන නාම පදයක් එම නාම පදය කරනවා වගේ අදහසක් තමයි තියෙන්නේ බලන්නකො උන්දොන් කියන්නේ ව්‍යායාම ව්‍යායාමය කරනවා කියලා තනි පදයක් හදාගෙන තියෙනවා. එහෙනම් මේක මට දෙකට කඩලා ලියන්න පුළුවන්. ව්‍යායාමයි කරනවයි. කරනවා කියන්නේ ක්‍රියාවක්. ඒක ලක්වන්නේ ව්‍යායාම. එහෙනම් ඒක කර්මනාම පදය. ඒක සලකුණු කරන්න එල් හෝ රෙල් ගන්න ඕනේ. මෙතන එල් අරන් තිනවා. ඇයි උන්දොන් කියද්දී අවසානයේ හල් තිබෙන නිසා. උන්දොන් එල් හේයෝ කියලා මට කියන්න පුළුවන් උන්දොන් හේයෝ කියන එකත්. උන්දොන් හේයෝ කියන එක උන්දොන් එල් හේයෝ කියලාත් මට කියන්න පුළුවන් ගැටලුවක් නැතුව. දෙකට කැඩීමේ හැකියාවක් තියෙනවා. මොකද ගොඩක් ඒවා බහුතරයක් ඒවා
මේ හදා වලින් අවසන් වෙන ක්‍රියාපදවල තමයි මේ කේස් එක තියෙන්නේ. හදා වලින් අවසන් වෙන ක්‍රියාපද හැදිලා තියෙන බොහොමයක් විට මුල් කොටස නාම පදයක් අග කොටස හදා කියන ක්‍රියාපදයක්. එකතු වෙලා තමයි තනි ක්‍රියාපදයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ චොන්හා කියන නාම පදයක් හේයෝ කියන්නේ ක්‍රියාපදයක් එකට එකතු වෙලා චොන්හා හේයෝ කියලා තනි ක්‍රියාපදයක් හැදිලා තියෙනවා. හරි? ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට අපි මේක දෙකට කඩන්න පුළුවන් හැකියාවක් තියෙනවා බව මතක තියාගන්න. හරි? එතකොට චොන්හා හේයෝ කියලා අපිට දෙකට කැඩිය හැකියි. චොන්හා කියන්නේ ඇමතුමක්, හේයෝ කියන්නේ කරනවා. ඇමතුමක් කරනවා කියන්නේ ඇමතුමක් ගන්නවා කියන එක. දැන් එතකොට කරනවා කියන ක්‍රියාවක් ඒක ලක්වන වස්තුව තමයි ඇමතුම. එහෙනම් එයා වාක්‍ය ඇතුලේ කර්මනාම පදේ වෙනවා. කර්මනාම පදේ සලකුණු කරන්න එල් හෝ රෙල් එනවා. චොන්හාකද අවසානයේ හල් නැති නිසා රෙල් යොදනවා. එතකොට චොන්හාරල් හේයෝ කියලා තමයි එන්නේ. අන්න එහෙම හදා වලින් අවසන් වෙන බොහෝමයක් ක්‍රියාපද දෙකට කඩිය හැකි බව මතක තියාගන්න. පැහැදිලිද? හරි. දැන් මෙතන බලන්නකො නිකන් ක්‍රියාකාරකමක් වගේ දීලා තියෙනවා. බායෝ කියන්නේ බලනවා. මෙතන බලන්න පුළුවන් මොනවද? ටෙලිවිෂන්, ටීවී. එහෙනම් එන්න ඕනේ ටෙලිවිෂන් කිව්වම අවසානයේ හල් ලකුරක් තියෙන නිසා එල් කියලා එන්න ඕනේ. එතකොට ටෙලිවිෂනල් බායෝ කියලා එන්න ඕනේ. ටෙලිවිෂනල් බායෝ කියලා එන්න ඕනේ. ඊට පස්සේ මෙතන බැලුවොත් හරි? රයිට්. ඊට පස්සේ මෙතන බැලුවොත් ඉල්ගොයෝ කියන්නේ කියවනවා. මෙතන කියවන්න තියෙන පොතක්. එහෙනම් චෙක් එක යොදන්න ඕනේ. එල්ද එල් යොදන්න ඕනේ. චෙගල් ඉල්ගොයෝ පොතක් කියවනවා. ආයෙත් ඉල්ගොයෝ කියලා තියෙනවා. ඒකට අපිට ගම් පත්තරය, ෂින්මුන් පත්තරය හරි කියවනවා. මොනවද කියවන්නේ? ෂින්මුනල් ඉල්ගොයෝ. අවසානයේ හල් තිබෙන නිසා එල් ගත්තා. මෂයෝ කියන්නේ බොනවා. මෙතන බොන්න පුළුවන්, වතුර බොන්න පුළුවන්. මෙතනදී ජූස් බොන්න පුළුවන්. එහෙනම් මුල් ගමුක වතුර මුරල් මෂයෝ කියලා එන්න ඕනේ. මෂයෝ කියන්නේ බොනවා. මුල් කියන්නේ අවසානයේ හල් ලකුරකින් අවසන් වෙන වචනයක්. මුල් කියන්නේ වතුර. එහෙනම් මුරල් මෂයෝ කියලා එන්න ඕනේ. මුරල් මෂයෝ කියලා එන්න ඕනේ. ඊට පස්සේ තව බොන්න පුළුවන් අපිට ජූස් හරි ජූස් බොන්න පුළුවන්. ජූස් කිව්වම අවසානයේ හල් ලකුරක් නැහැ. ජූස් කියලා කිව්වම අවසානයේ හල් ලකුරක් නැහැ. ඒ නිසා අපිට රෙල් දාන්න පුළුවන්. ජූස් රෙල් මෂයෝ ජූස් බොනවා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොගොයෝ කියන්නේ කනවා කියන එක. නම් මොනවද කන්න පුළුවන් මෙතන? පප් කෑම. එහෙනම් පප් එක අවසානයේ හල් ලකුරක් තියෙන නිසා පබල් මොගොයෝ කියලා එන්න ඕනේ. පබල් මොගොයෝ. හරි? ටෙලිවිෂනල් බායෝ, චෙගල් ඉල්ගොයෝ, ෂින්මුනල් ඉල්ගොයෝ, මුරල් මෂයෝ, ජූසරල් මෂයෝ, ඊට පස්සේ පබල් මොගොයෝ. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. පැහැදිලිද? ඔය ක්‍රියාකාරකම නිකන් කරලා බලන්න. හරි. ඊට පස්සේ දෙවෙනි දෙබසට ආවොත් තෙවා ඊ දෙබස දෙක. හරි? වංමින් ෂී පුවං සහ වංමින් අතර දෙබස. වංමින් ෂී වංමින් මහත්තයෝ චිග මොහයෝ දැන් මොකද කරන්නේ? වංමින් කියනවා චොනන් ටෙලිවිෂනල් බායෝ මම ටෙලිවිෂන් ටීවී එක බායෝ බලනවා. පුවං ෂීදෝ පුවං මහත්මයාත් චිගම් දැන් ටෙලිවිෂනල් බායෝ ටීවී බලනවද? හරි? ආනියෝ නැහැ චොනන් මම පබල් මොගෝයෝ මම බත් කනවා මම කෑම කනවා කියලා කියනවා. වංමින් ෂී චිගම් මොහයෝ වංමින් මහත්මයා දැන් මොකද කරන්නේ? චොනන් ටෙලිවිෂනල් බායෝ මම ටීවී බලනවා. පුවං ෂීදෝ චිගම් ටෙලිවිෂනල් බායෝ පුවං මහත්මයා දැන් ටීවී බලනවද? අනියෝ නැහැ චොනන් පබල් මොගෝයෝ මම බත් කනවා කියලා එනවා. නැත්නම් කෑම කනවා කියලා එනවා. පැහැදිලිද? හරීම සරල දෙබසක්. හරීම සරල දෙබසක්. හරි. ඊට පස්සේ අපිට යන්න පුළුවන්කම තියෙනවා හංගුගේ ඡාසික් මුන්හා කියන කොටසට. තාම බහුලව ප්‍රශ්නෙට නැගෙන තැනක් මේක තරු දාලා තියාගන්න අනිවාර්යෙන් දැනන් ඉන්නත් ඕන එකක්. හරි හැමදාම කොහෙන් හරි ප්‍රශ්නයක් දාගන්න බලන කෑල්ලක් තමයි මේ හංගුගේ කොරියාවේ ඡාසික් මුන්හා කියලා කියන්නේ. බිම වාඩි වීමේ සංස්කෘතිය. ඒක අපිටත් වැඩිය නැහැ. හරි අපිටත් වඩා සාම්ප්‍රදායික විදිහට තමයි කට්ටිය බිම වාඩි වෙන්නේ. අපේවත් ඒක ඇඟේ නෑනේ. හැබැයි මෙයාලගේ තාම ඒක තියෙනවා. ශ්වාසික් මුන්හා බිම් වාඩි 2026 අවුරුද්දේ කොරියන් එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ හැමෝම මතක තියාගන්න 2025 ඔක්තෝබර් 15 වෙනකොට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද එක්සෑම් හෝල් CBT ක්‍රමයෙන් UBT ක්‍රමයට මාරු වෙනවත් එක්කම ඇඩ්මිෂන් එන්න පුළුවන්. ඊට කලින් එන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒකට සූදානම්ින් ඉන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා මාස 4මාරින් විභාගයට සූදානම් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක තමයි අපි දැන් මේ පටන් අරන් තියෙන. ඕගොල්ලන්ටත් පුළුවන් සම්බන්ධ වෙන්න 15 අංක දෙකකින් එකකට අපිට WhatsApp මැසේජ් එකක් දාලා ඉක්මනට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි මාස එකමාරක් වගේ කාලයක් අරන් හෝඩිය ව්‍යාකරණ සියල්ලම ඉවර කළා. ඊට පස්සේ
මාස දෙකෙන් මුළු සිලබස් එකම පේපර් සමගම පේපර් එකයි පාඩමයි විදිහට දින 60ක් ඇතුළත මුළු පොත් දෙකම ඉවර කරලා නැවතත් ෆුල් පේපර්ස් 15ක් ලියවලා ඕගොල්ලන්ව එක්සෑම් එකට මාස 4මාරකින් රෙඩි කරලා තියෙන වැඩසටහනක් පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ හදිස්සි හරි ඇඩ්මිෂන් එක දාලා ළඟ ඩේට් එකක විභාග ලියන්න වුණොත් බය නැතුව ගිහලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දුර ඩේට් එකක් හම්බුනොත් එතනින් එහාට වැඩ කරන්න මේ පාඨමාලාව තුලටම මාස 6කින් මුළු සිලබස් එකම ආවරණය කරන ස්ලෝ එකේ යන පාඩම් මාලාවත් ඕගොල්ලන්ට නොමිලේ ලැබෙනවා. පේපර් 100ක් UBT ක්‍රමයටම කරලා ප්‍රැක්ටිස් කරලා සාකච්ඡාව නරඹන්න පුළුවන්. පේපර් 100ක නව නිර්දේශ යටතේ නිර්මාණය වුණ පේපර් 100ක පේපර් ක්ලාස් එකත් ඕගොල්ලන්ට මේ වැඩසටහන ඇතුළේම නොමිලේ හම්බ වෙන තේ ඔක්කොම ටික එක තැනකින් කරගන්න මේ නම්බර් දෙකෙන් එකකට මැසේජ් එකක් දාලා ඉක්මනට සම්බන්ධ වෙන්න ඔයා දැනටමත් ප්‍රමාදයි. එහෙනම් දැන් අපිට කතා කරන්න තියෙන හංගුගේ ඡාසික් මුන්හා කොරියාවේ බිමවාඩීමේ සංස්කෘතිය කියන තොරතුරු කොටස සංස්කෘතිමය කොටස අපි කතා කරමු. බිමවාඩීමේ සංස්කෘතිය කියවම කොරියානුවන්ගේ ජීවිතයේ වැදගත්ම අංගයක්. කොරියානුවන් බිමවාඩි වෙන්න පුරුදු වෙලා තියෙනවා ගෙදර ඉන්නකොට. හරි, ඒක මේ අද ඊයේ පුරුදු වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ඓතිහාසික වශයෙන් අතීතයේ ඉඳලා පුරුදු වෙච්ච දෙයක්. ඒකට හේතුව විදිහට අපිට දකින්න පුළුවන්. හරි, හේතුව විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. කොරියාවේ ඔයගොල්ලෝ දන්නවා ශීත කාලය කියලා එකක් තියෙනවා. ශීත කාලේ හරි සීතලයි. එතකොට ඕක මැඩපවත්ව ගන්න, උණුසුම දනව ගන්න මොකද කරන්නේ? කොරියානු හදාගෙන තිබ්බ යාළුවටම ආවේනික සාම්ප්‍රදායික රත් කිරීමේ ක්‍රමවේදයක්, උණුසුම් කිරීමේ ක්‍රමවේදයක්, කාමර ගෙවල් උණුසුම් කිරීමේ ක්‍රමවේදයක්. ඒකට අපි කියන ඔන්දොල් කියලා අපි ඉදිරියට කතා කරනවා. මේ ඔන්දොල් එකේදී වෙන්නේ හරි එළියෙන් රත් කරනවා. හරි, එළියෙන් රත් කරනවා නිකන් ගින්නක් ගහලා රත් කරනවා පොඩි නිකන් හිතන්නකෝ නිකන් නිකන් බඳුනක් රත් කරනවා. දැන් ඕකට ගින්දර දදා රත් කරනවා. ඕක තමයි වැඩේ. හරි, එතකොට ඕකේ දුම තියෙනවනේ උණුසුම් දුමාරය. හරි, ඒ උණුසුම් දුමාරය හරි අපේ ගෙදර පොළව යටින් අපි යවනවා. ඒකත් ඉතින් අපි හදලා තියෙන්නේ ගල් වලින් තමයි මේ මාර්ගය හදලා තියෙන්නේ. පොළව යටින් යන මේ මාර්ගයක් වගේ කානුවක් වගේ හදලා තියෙනවා ගල් තියලා. එතකොට ඒ ගල් හරහා අර උණුසුම් දුමාරයෙන් එන උෂ්ණත්වය පොළොවට දැනෙනවා. පැහැදිලිද? පොළොවට එනවා. මම මේක පෙන්නන්න. පෙන්නලා කිව්වොත් තවත් තේරෙයි කියලා මට හිතෙනවා. නිකන් පොඩ්ඩක් අපි බලමු ඔන්දොල් ගැන අපි මෙතනින් රූපේ සර්ච් කරලා බලමු. ඔන්දොල්. හරි. ඔන්දොල් කියන්නේ මොකක්ද කියලා බලමු. මේ තියෙන ඔන්දොල්. හරි. මේ තියෙන ඔන්දොල් කොරියාවේ ඔන්දොල් මේ තියෙන්නේ. පැත්තකින් මෙන්න මේ විදිහට රත් කරනවා. රත් කරද්දී උණුසුම් දුමාරය හරි මේ තියෙන්නේ සාම්ප්‍රදායික උණුසුම් කිරීමේ ක්‍රමවේදය. මේ තියෙන්නේ උණුසුම් දුමාරය පොළව යටින් මේ විදිහට ගමන් කරනවා. ගමන් කරද්දී ඒ උණුසුම් දුමාරයෙන් එන උණුසුම මෙන්න මේ ගල් හරහා පොළවට මේ විදිහට උඩට යනවා. හරි. එතකොට මිනිස්සු මේ පොළවේ වාඩි වෙලා හිටියානම් එයාලට කෙලින්ම මේ උණුසුම දැනෙනවා. ඒතර මිනිස්සු මේ පොළවේ වාඩි වෙලා ඉද්දී කතා බහ කරද්දී මේ පොළවේ වාඩිලා හිටියම ශීත කාලේ එයාලට මේ පොළව යටින් යන ඒ දුමාරයේ උණුසුම දැනිලා ශීත කාලේ ඒ ශීත උෂ්ණත්වය හරි මැඩපවත්ව ගන්න, වළක්ව ගන්න, හරි පහසුවක් දනව ගන්න, උණුසුමක් දනව ගන්න පුළුවන්. හරි වාඩි වෙලා හිටියනම් හරි. එතකොට මේ උණුසුම උඩට එනවනේ ගලාගෙන. හරි මේ ගලාගෙන උණුසුමෙන් උඩට එනවා උණුසුම. හරි ඒතර යාලට ලේසි. හරි ඔය විදිහට තියෙන මේ පැත්තෙන් මේ වාතය පිට වෙලා යනවා. ඉතින් දිගටම ওই සිස්ටම් එක තමයි මුළු ගෙදරම රත් කරමින් තියාගන්නේ. ඒතර ඕකට තමයි ඔන්දොල් කියන්නේ. ඒ ඔය සිස්ටම් එක අදටත් නූතනයේත් පාවිච්චි වෙනවා. හැබැයි මෙන්න මේ විදිහට දැන් නම් යවන්නේ වතුර. හරි වතුර මාර්ගයක් තමයි යවන්නේ. මේ විදිහට බට සංකීර්ණ විදිහට බට දාලා වතුර යවන්නේ. ඒක යටින් උණුසුම් වතුර යවනවා. උණුසුම් වතුර යවනකොට ඒකේ අර උණුසුම පොළවට දැනෙන විදිහට අදටත් නූතන ඉදිකිරීම් වලදී ගොඩනැගිලි ඉදිකිරීම් වලදී මේ ඔන්දොල් කියන සිස්ටම් එක කොරියාවේ භාවිතා කරනවා. හරි උණුසුම් කරන්න පොළොව උණුසුම් කරන ක්‍රමවේදයක්. හරි රයිට්. එතකොට ඔන්න ඕකත් එක්ක තමයි මිනිස්සු පුරුදුනේ බිම වාඩි වෙන්න. මොකද බිම වාඩි වෙලා ඉන්නකොට අර ඔන්දොල් එකෙන් ලැබෙන උණුසුම දැනිලා හරි සීතල මැඩපවත්ව ගන්න පුළුවන්. හරිද? තේරුණාද? ඔන්න ඔය හේතුවත් එක්ක තමයි මිනිස්සු බිම වාඩි වෙන්න පටන් ගත්තේ. හරි. ඔහොම විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ওই කතන්දරේ තමයි අපි කතා කරන්නේ. අපි කොටසින් කොටස කතා කරමු. මෙන්න මේ ඡේදය අපි කතා කරන්නේ. මෙන්න මේ ඡේද කොටස් දෙක කතා කරන්නේ විශේෂයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද මේකෙන් අපිට හිස්තැන් ප්‍රශ්න බලා ගන්න පුළුවන්. හරි අපි දැන් දන්නවා මේක කියවලා මෝෂේ තෙහෙ කරින්ජි කොරෂිප්ෂියෝ වගේ ප්‍රශ්න රටාවන් එන්න පුළුවන්. ඡේද ප්‍රශ්න තාම් කරලිල්ගෝ
නෙයොන්ගුවක් හත්තන් හරි තරන් හරි ගොසල් කොරශිප්ෂියෝ කියන රටාවේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න කිහිපයකට මූලික වෙන්න පුළුවන් කොටසක් තමයි මේක. ඒ නිසා අපි හරියටම ගොඩ දාගමු. හරි? හරි. ඒ නිසා මම මේක වචනෙන් වචන ඔයගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් කරන විදිහට කරමු අපි. හරි? ඊපස්සේ අපි වචන ටික පාඩම් වෙන්න ඕන මොනවද කියලා අවසානයේ පාඩම් කරගන්න බලමු. හරි? දැනට බලන්න හංගුගින්දරන් හංගුක් කියන්නේ කොරියාව ඉන් දැම්මම කොරියානුවන් දල් දැම්මම බහුවචන හංගුගින්දරන් කොරියානුවන් පං කියන්නේ කාමරය පං ඉනා කාමරය හෝ මරු කියන්නේ නිකන් සාලය වගේ මරුවේ සාලයේ පදක් පොළොව පදගේ පොළොවේ අංජාසෝ වාඩි වෙලා අන්ත කියන්නේ ඉඳ ගන්නවා අංජාසෝ වාඩි වෙලා සික්සාරල් හා ගෝනා සික්සාරල් හදා කියන්නේ කෑම කනවා සික්සාරල් හා ගෝනා කෑම ගැනීම හෝ ගෝනා කියන්නේ හෝ කියන අදහසින් වාක්‍ය දෙකක් එකතු කරන ව්‍යාකරණ සික්සාරල් හා ගෝනා කෑම ගැනීම හෝ ආහාර ගැනීම හෝ හිව්ෂිගල් චුයිහානන් හිව්ෂිගල් චුයිහානන් හිව්ෂිගල් චුයිහදා කියලා කියන්නේ විවේක ගන්නවට හරි හිව්ෂිගල් චුයිහදා කියන්නේ විවේක ගන්නවා හිව්ෂිගල් චුයිහානන් හරි විවේක ගන්නා ශ්වාසික් මුන්හා බිම් වාඩීමේ සංස්කෘතියක් කජිගෝ ඉස්සන්නිදා තිබෙනවා කජිදා කියන්නේ සමන්විත වෙනවා කජිගෝ ඉස්සන්නිදා සමන්විත වෙලා තියෙනවා හරි සමන්විත මින්ට වෙනවා ඒ වගේ එකක් තියෙනවා කියලායි කියන්නේ මොකද්ද කොරියානුවන් කාමරයේ හෝ සාලයේ පොළොවේ වාඩි වෙලා ආහාර ගැනීම හෝ විවේක ගන්නා බිම වාඩීමේ සංස්කෘතියක් සමන්විත වෙලා තියෙනවා නැත්නම් තිබෙනවා කියලායි කියන්නේ කජිදා කියන්නේ තිබෙනවා කියන්නේ ඉරෝහන් කියලා කියන්නේ මෙවැනි ශ්වාසික් මුන්හා බිම වාඩීමේ සංස්කෘතිය කජොක් පවුල ඉනා දැම්මම හෝ කජොගිනා පවුල හෝ කක්කාවුන් කියන්නේ ළඟ සමීප චිංගු කියන්නේ යාළුව දල් දැම්මම බහුවචන චිංගුදල් යාළුවෝ කිරි යාළුවන් අතර යාළුවන් සමග හම්කේ එකට කච්චි කියන්නේත් එකට හම්කේ එකට සොතොන් හදා කියන්නේ කතා බහ කරනවා sannivedanaya කරනවා සොතොන් හාගෝ කතා බහ කරලා යුදේකම් කියලා කියන්නේ බැඳීම හරි බැඳීම සමීපත්වය වර්ධනය කරගන්නවා වැඩි දියුණු කරගන්නවා කියන එක ඒ බැඳීම වැඩි දියුණු කරගන්න හරි නන්තේ කාරණාවේදී නැත්තම් ඒ වර්ධනය කරගන්නා විට නැත්තම් වර්ධනය කරගන්නවා කියන කාරණාවේදී තෝමල් චුම්නිදා තෝම් කියන්නේ උදව්වක් චුම්නිදා කියන්නේ දෙනවා තෝමල් චුදා කියන්නේ උදව් දෙනවා ඒ කියන්නේ උදව් වෙනවා කියනයි කියන්නේ උදව් දෙනවා මොකේද උදව් දෙන්නේ මෙවැනි බිම් වාඩීමේ සංස්කෘතියක් පවුල හෝ සමීප යාළුවන් අතර සමග එකට කතා බහ කරලා සමීපත්වය වර්ධනය කරගන්නවා කියන කාරණාවේදී උදව් දෙනවා උපකාරී වෙනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ බිම් වාඩීමේ සංස්කෘතියින්ද මිනිස්සු එකට බිම් වාඩි වෙලා කතා බහ කර පවුලේ අය වාඩි වෙලා කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. යාළුවෝ එකට වාඩිලා කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකෙන් මොකද වෙන්නේ? යුදේ කමල් යොන්සන් හදා. ඒ කට්ටියගේ සමීපත්වය වර්ධනය වෙනවා, බැඳීම වර්ධනය වෙනවා කියලායි කියන්නේ. හරි ඒකට උදව් වෙනවා තෝමල් චුම්නිදා. ශ්වාසික් මුන්හා කියලා කියන්නේ බිම් වාඩීමේ සංස්කෘතිය රෝහින්හේ කියන එකක් පාවිච්චි කරනවා හේතුවෙන් කියන එක මේ හේතුවෙන් කියන අදහස ගන්නත් දැන් ශ්වාසික් මුන්හා රෝහින්හේ කියලා කියන්නේ බිම් වාඩීමේ සංස්කෘතිය හේතුවෙන් බිම් වාඩීමේ සංස්කෘතිය නිසා හන්ගුක් සරාම්දරන් කොරියානු ජාතිකයින් හන්ගුක් සරාම්දරන් කොරියානුවන් තෙබුබුන් බහුතරයක් හරි බොහෝ විට බහුතරයක් දෙකම ගන්න පුළුවන් බහුතරයක් ජිප් කියන්නේ ගෙදර අන් කියන්නේ ඇතුළ ජිබානේසෝ ගේ ඇතුළේදී නිවස තුල ඉඳලා හරි ෂින්පරල් පොත්ගෝ ෂින්පල් කියන්නේ පාවහන් පොත්තා කියන්නේ ගලවනවා ෂින්පරල් පොත්ගෝ පාවහන් ගලවලා සෙන්වරාමියෝ හරි ජීවත් වෙන අතර වාරේ ජීවත් වෙන අතර පදාගේ අංජාසෝ බිම වාඩි වෙලා පදක් කියන්නේ බිම ඒ අන්තා කියන්නේ ඉඳ ගන්නවා පදාගේ අංජාසෝ බිම වාඩි වෙලා සික්සාරල් හානන් කෑම කන සික්සාරල් හද ආහාර ගන්නවා කෑම කනවා සික්සාරල් හානන් කෑම ගන්නා ශික්තංදෝ ආපන ශාලාවලුත් ශිබ්ගේ ශිප්තා කියන්නේ පහසුයි ශිබ්ගේ කියන්නේ ලේසියට පහසු ලෙසට බොල්සු ඉස්සම් නිදා දකින්නට පුළුවන් කියලායි කියන්නේ මොකද්ද මේ කිව්වේ ටිකක් වාක්‍ය දිගයි ඔයා මුල ටික කියවලා ඉවරලා අගට යනකොට වතක නැහැ මොනවද මුල කිව්වේ කියලා මොකද්ද කිව්වේ බිම් වාඩීමේ සංස්කෘතිය හේතුවෙන් හන්ගුක් සරාම්දරන් කොරියානුවන් තෙබුබුන් බහුතරයක් ජිබානේසෝ ගේ ඇතුළේදී ෂින්බරල් පොත්ගෝ සෙන්වරාමියෝ එක වාක්‍යයක් මොකද්ද කියන්නේ මේ බිම් වාඩීමේ සංස්කෘතිය හේතුවෙන් කොරියානු ජාතිකයින් බහුතරයක් නැත්නම් බොහෝ විට ගේ ඇතුළේදී
පාවහන් ගලවලා ජීවත් වෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? දැන් මිනිස්සු බිම වාඩි වෙනවා නම් අපි ගෙදර එළිය දාන මඩ සෙරෙප්පු ටික ඇතුළට දාන් එනවද? නෑනේ අපි එළිය ගලවනවනේ. හරිද? දැන් ඕක ටිකක් ඇයි ඔහොම උලුප්පලා කියලා තියෙන්නේ? දැන් අපි ගත්තොත් බටහිර සංස්කෘතිය ඇතුලේ ළමයි එළියට දාපු සපත්තු දෙකම ගේ ඇතුළට දාන් එනවා. සමහර අවස්ථාවලදී අපි ෆිල්ම්ස් වලින් දකිනවා එයාලා ඇඳට පයින්නෙත් එළියට දාපු සපත්තු දෙක පිටින්. ඒක එයාලට නෝමල්. හැබැයි බිම වාඩි වෙන කොරියාව වගේ රටක එයාලා ඒක කරන්නේ නැහැ. අනිවාර්යෙන් සින්පරල් පොත්තා පාවහන් ගලවලා තමයි ඉන්නේ. සින්පරල් පොත් ගොසෙන් හරදා ඒ කට්ටිය ජීවත් වෙන්නේ පාවහන් ගලවගෙන ගේ ඇතුළේදී. හරි? එයාලට පාවහන් නැහැ. එළියට දාන සපත්තු ඇතුළට දාන්නේ නැහැ. හරි? ගේ ඇතුළට දාන වෙන මොන්නම් සපත්තු තියා ගන්නවා තියනවා වෙන්න පුළුවන්. හරි? නමුත් එළියට දාන්නේ ඇතුළට දාන්න නැහැ. ඒක අදහස් කරන්න මෙතනදී ශ්වාසික් මුන්හාරෝ ඉන්නේ මේ බිම වාඩීමේ සංස්කෘතිය හේතුවෙන් හංගුක් සරාම්දරන් කොරියානුවන් තෙබුබුන් බොහෝ විට නැත්නම් බහුතරයක් ජිබානේසෝ නිවස තුලදී සින්පරල් පොත්ගෝ සෙන්වරාමියෝ හරි සෙරෙප්පු ගලවලා ජීවත් වෙනවා වගේම පදගේ අන්දවස ඊට අමතරව තව වාක්‍යයක් කියනවා බිම වාඩි වෙන හින්දා යාලා සෙරෙප්පු ගලවනවා ගේ ඇතුළේදී ඊට අමතරව පොළොවේ අංජාසෝ වාඩි වෙලා සික්සාරල් හානන් ආපන මේ කෑම ගන්න ශික්තංදෝ අවන්හලුත් ආපන ශාලාවලුත් ශිප්ගේ පහසු ලෙසට බෝල් සිස්ටම් නිදා දැක ගත හැකිය. කොරියාවේ තියෙනවා මේ නිවසේ තියෙන සිස්ටම් එකම අනුගමනය කරන ආපන ශාලාවලුත්. එයාලත් කෑම දෙන්නේ බිම වාඩි වෙලා කන්න. අර චූටි මේස දාලා තියෙන්නේ. හරි? කොට මේස තියෙන්නේ. හැයි පොළොවේ වාඩි වෙන කන්නේ. උස මේස නෑ එතකොට. හරි? පුටුවේ නෙමෙයි වාඩි වෙන්නේ. කොට මේස දාලා පොඩි මැට්ස් වගේ දාලා ඒව උඩ තමයි වාඩි වෙන්නේ අපි. පොඩි නිකම් පාපිසි වගේ තියෙනවා. ඒව උඩ වාඩි වෙනවා. හරි? වාඩි ලස්සනට කන්නයි තියෙන්නේ. හරි? එහෙම සාම්ප්‍රදායික අවන්හලුත් තියෙනවා. ඒවා මොනවද? පදගේ අංජාසෝ සික්සාරල් හානන් ශික්තංගෝ. බිම වාඩි වෙලා කෑම කන ආපන ශාලාවලුත් ශිප්ගේ බෝල් සිස්ටම් නිදා පහසුවෙන් දක් ගන්නට පුළුවන් කියලා කියන්නේ. ඔය කොරියාවේ බිම වාඩීමේ සංස්කෘතිය එක මිටට පැහැදිලි කරා එක ඡේදයක් ඇතුලේ. ඔක්කොම අවශ්‍ය ටික තිබ්බා මෙතන. දැන් මේ කතා කරන්නේ මේකට හේතු වෙච්ච නිකන් හේතු සහ හරි මේකට මොකක් හින්දාද මෙහෙම ඇති වුනේ කියන එක. බලන්න. ච්වාසික් මුන්හා බිම් වාඩීමේ සංස්කෘතිය හ්යොන්දේදෝ හ්යොන්දේ කියලා කියන්නේ නූතනය වර්තමානය යන්දේදෝ වර්තමානයේ චිසොක්ත්වේන නියුනන් හරි චිසොක්ත්වදා කියලා කියන්නේ අඛණ්ඩව පවතිනවා. හරි? චිසොක්ත්වදා කියලා කියන්නේ අඛණ්ඩව පවතිනවා. චිසොක්ත්වේන නියුනන් අඛණ්ඩව පවතින හේතුව නම් අදටත් මේක තියෙන්නේ ඇයි? හන්ගුගේ කොරියාවේ චොන්තොන් නන්බං පංශිගින් කොරියාවේ චොන්තොන් සාම්ප්‍රදායික නන්බං කියලා කියන්නේ කාමරය රත් කරනවා කියන එක. ඒ කියන්නේ කාමර රත් කිරීමේ හරි කාමරු නුසුම් කිරීමේ පංක්ෂික් ක්‍රමයක් වන ඔන්දොල් මේක ගැන තමයි මම අර පැහැදිලි කරේ. ඔන්දොරේ යොන්හ්යන් හරි ඔන්දොල් වල යොන්හ්යන් බලපෑම තේමුන් නිසා ඉරාගෝ කියලා හම්නිදා කියනවා. නූතනයේත් වර්තමානයේත් මේක අඛණ්ඩව පවතින හේතුව නම් කොරියාවේ සාම්ප්‍රදායික කාමරු නුසුම් කරන ක්‍රමවේදයක් වන ඔන්දොල් වල බලපෑම නිසා කියලා කියනවා. තේමුන් ඉරාගෝ හම්නිදා හරි යොන්හ්යන් තේමුන් ඉරාගෝ හම්නිදා මේ බලපෑම තේමුන් නිසා ඉරාගෝ කියලා හම්නිදා කියනවා. මේක වෙලා තියෙන මේ ඔන්දොල් වල බලපෑමත් එක්ක කියලා කියනවා. අදටත් මේක පවතින්නේ. මොකද්ද මේ ඔන්දොල් කියන්නේ? ඔන්දොල් කියලා කියන්නේ පදක් පොළව තත්ත්ථාගේ තත්ත්ථදා කියන්නේ උණුසුම් තත්ත්ථාගේ හානන් උණුසුම් බවට හානන් පත් කරන නැත්නම් උණුසුම්ව තියෙන උණුසුම් බවට පත් කරන හාගේ හදා හරි ගේ හදා කියන එක මම පැහැදිලි කරා ව්‍යාකරණ වැඩසටහන වලදී ව්‍යාකරණ පිරිත කියලා අපි එකක් දුන්නේ ඕගොල්ලන්ට අර අහලා හැමදාම අහන්න දෙන්න කියලා ඇහෙන්න දෙන්න කියලා. ඒකෙත් මම පැහැදිලි කරා හැමතැනදීම පැහැදිලි කරනවා යම් කිසි තත්වයක් බවට පත් කරනවා කියන තත්ත්ථාගේ හදාකොම උණුසුම් කරනවා කියන උණුසුම් බවට පත් කරනවා. එහෙනම් ඔන්දොල් කියලා කියන්නේ පදගල් තත්ත්ථාගේ හානන්. ඒ කියන්නේ පොළව උණුසුම් කරන හන්ගුගේ කොරියාවේ චොන්තොන් නන්බං සිස්ටම් සාම්ප්‍රදායික කාමරුණුසුම් කරන පද්ධතියක් සිස්ටෙමරෝ සාම්ප්‍රදායික කාමරුණුසුම් කරන පද්ධතියක් ලෙස යොරෝ යොරෝ කියන්නේ විවිධ හරි නැත්නම් බොහොමයක් කාගු නිවාස නැත්නම් පවුල් වෙන්නත් පුළුවන් නිවාස වෙන්නත් පුළුවන් මෙතනදී මොකක්ද කියන්නේ බලමු බොහොමයක් පවුල් නැත්නම් නිවාස මොයෝසාන හරි එකතු වෙලා ජීවත් වෙනවා මෙතනදී ගන්න පුළුවන් නිවාස කියලා. ඇයි දන්නවද බලන්න ඇයි යොරෝ කාගු බහුතරයක් නැත්නම් නිවාස බොහොමයක් හරි
මොයෝසානන් එකතු වෙලා ජීවත් වෙන එකට ජීවත් වෙන මොයිදා කියන්නේ එකට එකතු වෙනවා සදා කියන්නේ ජීවත් වෙනවා. මෙතනදී මොයිදා කියන්නේ එකට එකතු වෙනවා මොයි සල්දා කියන්නේ ජීවත් වෙනවා. එතකොට මේක මොයෝසානන් කියන්නේ එකට එකතු වෙලා ජීවත් වෙනවා කියන අදහස. හරි. බොහොමයක් නිවාස එකට එකතු වෙලා ජීවත් වෙන අපාත අපාත කියලා කියන්නේ නිවාස සංකීර්ණ මහල් නිවාස සංකීර්ණ apartments කියලා කියන්නේ flats වගේ. හරි. එක බිල්ඩිමක් ඇතුලේ ගෙවල් ගොඩාක් තියෙන්නේ. ඕම් ඕවවලත් යොරෝකාගුගා මොයෝසානන් අපාතයේ සෝදෝ විවිධාකාර නැත්තම් බොහොමයක් නිවාස එකට එකතු වෙලා ජීවත් වෙන apartments වලත් නැත්තම් මහල් නිවාස වලත් පයිප් පයිප් පදක් පොළොවේ කරා පදගේ කල්දා කියන පොළොවේ ඇතුළතින් යවනවා කියන එක. පොළොව හරහා යවනවා කියන එක. හරි. පොළොවෙන් යවලා තුගෝවුන් මුල් රස්නි වතුර තුගොප්තා කියන රස්නි තුගෝවුන් මුල් රස්නි වතුර සුන්වන් ශිගිනන්. හරි. සුන්වන් ශිගිදා කියන්නේ බෙදා හරිනවා. සුන්වන් ශිගිනන් බෙදා හරින පංශිගරෝ ක්‍රමයක් ලෙස සයොන් දෙම්නිදා භාවිතා වෙනවා කියලා කියනවා. මම අර පෙන්නුවේ බිම ඇතුලේ අර සංකීර්ණ පයිප් පද්ධතියක් හරහා උණුසුම් වතුර යවනවා. ඒකෙන් පොළව රත් වෙනවා. පොළවට යටින් උණුසුම් වතුර යවනවා. එතකොට පොළව රත් වෙනවා. හරි. පයිප් පද්ධතියක් හරහා. ඒක තමයි මේ දාලා තියෙන්නේ. හරි. එතකොට දැන් පාවිච්චි වෙන විදිහේ පක්කේ සෝනන් පක් කියන්නේ පිටත. පක්කේ සෝනන් පිටදිනම් චුරෝ ප්‍රධාන වශයෙන් සෝපා කියන්නේ මොකද්ද? සෝපා හෝ සෝපා කියන්නේ සෝපාව ඉඳගන්න සෝපා එක කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් සෝපා හෝ ඊජා පුටුවල ඒ අංජා පුටුවල ඉඳගෙන සෙන්වල් හාන ජීවත් වෙන එදිනදා ජීවිතේ ගෙන යන චොල්මන් සරාම්දල්දෝ තරුණ ළමයි තරුණ තරුණියන් චොල්මන් සරාම් කියන්නේ තරුණ පුද්ගලයන් චොල්මන් සරාම්දල් තරුණ පුද්ගලයෝත් දෝ එකතු නම් පුද්ගලයෝත් කියලා එනවා. තරුණ පුද්ගලයෝත් හරි එළියේදී කියන්නේ නිවසෙන් පිටතදී ප්‍රධාන වශයෙන් ওই සෝපාවල ඉඳගෙන ඉන්නවා පුටුවල ඉඳගෙන ඉන්නවා ඒ වගේ ජීවත් වෙන එදිනදා ජීවිතය ගෙන යන තරුණ පුද්ගලයෝත් ජිබනේසෝ උන් ගෙදරාහම් මොකද වෙන්නේ ගේ ඇතුළදී නම් ජාජු නිතරම තත්තත්තන් පදගේ අංජා උණුසුම් පොළොවේ ඉඳගෙන තත්තත්තන් පදගේ අංජා මේ උණුසුම් පොළොවේ ඉඳගෙන ටීවීරල් පොගෝනා ටීවී බලනවා හෝ ශ්විගිදෝ හම්නිදා විවේක ගැනීම ශ්විදා කියන්නේ විවේක ගන්නවා ශ්විගිදෝ හම්නිදා විවේක ගැනීමත් සිදු කරනවා. මේ එළියේදී මේ ආතල්ලගේ සෝපවල පුටුවල ඉන්න කොල්ලෝ කෙල්ලොත් තරුණ තරුණියොත් ගෙදරාහම උණුසුම් පොළොවේ වාඩි වෙලා තමයි කරන වැඩක් කරන්න කියලා කියනවා. ඒක අර ප්‍රවණතාවය කොච්චරක් මේක පැතිරිලාද කොච්චරක් මේක කොරියානුවන්ගේ ඇඟේ තියනවද කියන එක. මේක නාකි මිනිස්සු කරන එක නෙමෙයි බිම් වාඩි වෙලා කකුල් දිග අරන් ඉන්න එක. කොල්ලෝ කෙල්ලොත් කරනවා කියලා කියන්නේ. හරිද? හරි. ওই විදිහට තමයි අපි කතා කරේ මේ ඡේදේ. හරිද? තව එක පාරක් අපි මේ කොරියන් සිංහල එක නිකන් කියවගෙන ඉමු. ඊට පස්සේ පාඩම් කරන්න ඕන වචන ටික පාඩම් කරගමු. උදව් කරගන්නම් මම ඒකට. හංගුගින්දරන් කොරියානුවන් පං ඉනා කාමරේ හෝ මරුවේ පදගේ ශාලේ බිම අංජාසෝ වාඩි වෙලා සික්සාරල් හා ගෝනා ආහාර ගැනීම හෝ හිව්ෂිගල් චවිහානන් විවේක ගන්නා ශ්වාසික් මුන්හාරල් බිම වාඩීමේ සංස්කෘතියක් හජිගු ඉස්සම්නිදා තිබෙනවා. ඊරෝහන් මෙවැනි ශ්වාසික් මුන්හානන් බිම වාඩීමේ සංස්කෘතිය කජෝගිනා පවුලේ අය හෝ කක්කාවුන් චිංගුදල්ගිරි සමීප යහළුවන් සමග හම්කේ එකට සොතුන් හාගෝ කතා බහ කර යුදේ ගමල් බැඳීම යොංසංහානන් වර්ධනය කරගන්නත්තේ විට නැත්තං අවස්ථාවවලදී තෝමල් ජුම්නිදා උපකාරී වෙනවා. ශ්වාසික් මුන්හාරෝ ඉන්හේ හරි බිමවාඩීමේ සංස්කෘතිය නිසා හන්ගුක් සරාම්දරන් කොරියානුවන් තෙබුබුන් බහුතරයක් ජිබානේසෝ නිවෙස් තුළ සිට චින්පරල් පොද්ගෝ සෙරෙප්පු ගලවලා සෙන්වරාමියෝ ජීවත් වෙන වගේම පදගේ අන්දාසෝ බිමවාඩි වී සික්සාරල් හානන් ආහාර ගන්න ශික්තං දෝ අවන් හලුත් ශිබ්ගේ පහසුවෙන් ලේසියෙන් බොල්ස්විස්සම් නිදා දකින්නට පුළුවන්. ශාසික් මුන්හාගා බිමවාඩීමේ සංස්කෘතිය හ්යොන්දේදෝ වර්තමානයේත් චිසොක්ත්වේනන් ඉයුනන් පවත්වාගෙනන හේතුව නම් හන්ගුගේ චොන්තොන් නන්බන් පංශිගින් කොරියාවේ කාමරු උණුසුම් කරන ක්‍රමයක් වන ඔන්දොල්වල යොංහ්‍යං බලපෑම තේමු නිරාගෝ හම්නිදා නිසා බව කියනවා. ඔන්දොල් කියන එක පදගල් පොළොව තත්තත්තාගේ ආහානන් උණුහුම්ම තියෙන නැත උණුහුම් බවට පත් කරන හන්ගුගේ කොරියාවේ චොන්තොන් නන්බං සිස්තෙමරෝ සාම්ප්‍රදායික කාමරු උණුසුම් කරන පද්ධතියක් ලෙසට
යොරෝකාගුගා නිවාස බොහොමයක් මොයෝසානන් එකට ජීවත් වෙන අපාතයේ සෝදෝ මහල් නිවාසවලත් පයිප් පදගේ කරා පොළොව හරහා යවලා තුගෝවුන් මුරල් උණු වතුර සුනන් ශිගිනන් හරි සුනන් ශිගිනන් හරි බෙදා හරින සුන්වන් ශිගිනන් නැත්නම් සුනන් ශිගිනන් බෙදා හරින පංශිගරෝ ක්‍රමයක් ලෙස සයන්තම් නිදා භාවිතා වෙනවා. පක්කේ සෝනන් එළියේදී නම් චුරෝ ප්‍රධාන වශයෙන් සොපානා සෝපාවේ හෝ ඊජායේ අංජා පුටුවේ වාඩි වෙලා සෙන්වල් හානන් සෙන්හරානන් එදිනදා ජීවිතය ගෙන යන චොල්මන් සරාම්දල්දෝ තරුණ තරුණියනුත් ජිබානේ සෝනන් නිවෙස් තුලදී නම් ජාජු නිතරම තත්තත්හන් උණුහුම් පදගේ අංජා පොළොවේ වාඩි වෙලා තිවිරල් පොගෝනා ටීවී බලනෙක හෝ ශ්විගිදෝ හම්නිදා විවේක ගැනීමක් කරනවා ඔන්නෝමයි එන්නේ. හරිද? දැන් බලමු මේකේ කඩාගත්ත වචන ටික කොයි වගේ තියෙන මොනවද වචන ටික කියලා. මරු කියන්නේ සාලය. මේ පාඩම ඉවර වෙලා මේක ටික පොතක ලියාගෙන පාඩම් කරගන්න ඕනේ. මරු කියන්නේ සාලය. පදක් කියන්නේ පොළොව. සික්සාරල් හදා කියන්නේ ආහාර ගන්නවා. හිව්ෂිගල් චිහදා කියන්නේ විවේක ගන්නවා. ච්වාශික් මුන්හා කියන්නේ විවාඩීමේ සංස්කෘතිය. සොතොන් හදා කියන්නේ sannivedanaya කරනවා කතා කරනවා. යුදේ ගමල් යොංසං හදා කියන්නේ බැඳීම වර්ධනය කරගන්නවා සමීපත්වය වර්ධනය කරගන්නවා. තොවමල් චුදා කියන්නේ උදව් දෙනවා උපකාරී වෙනවා. සින්පරල් පොත්තා කියන්නේ පාවහන් ගලවනවා. සෙන්හල් හදා කියන්නේ ජීවිතය ගෙන යනවා ජීවත් වෙනවා. යන්දේ කියන්නේ නූතනය වර්තමානයේ. චිසොක්තෙදා කියලා කියන අඛණ්ඩව සිදු වෙනවා අඛණ්ඩව පවතිනවා. නන්බං පංශික් උණුසුම් කරනවා පං කාමර පංශික් ක්‍රමවේදය. කාමර උණුසුම් කිරීමේ ක්‍රමවේදය. ඔන්දොල් කියන්නේ ඔන්දොල් කියන කාමර උණුසුම් කිරීමේ ක්‍රමවේදයට. යොන්හ්යන් කියන්නේ බලපෑම. තත්ත්ත් හදා කියන්නේ උණුසුම්. මොයෝසල්දා කියන්නේ එකට ජීවත් වෙනවා. තුගෝවුන් මුල් කියන්නේ රස්නි වතුර. සුනන් ශිගිදා කියලා කියන්නේ බෙදා හරිනවා. චොල්මන් සරාම් කියන්නේ තරුණ පුද්ගලයෝ. වචන 20යි. ආයෙත් බලමු. මරු කියන්නේ සාලය. පදක් කියන්නේ පොළොව. සික්සාරල් හදා කියන්නේ ආහාර ගන්න. හිව්ෂිගල් චි හදා කියලා කියන්නේ විවේක ගන්න. ශ්වාසික් මුන්හා කියලා කියන්නේ වාඩීමේ සංස්කෘතිය. සොතොන් හදා කියන්නේ sannivedanaya කරනවා. යුදේ ගමල් යොංසං හදා කියලා කියන්නේ සමීපත්වයේ වර්ධනය කරනවා. තෝමල් චුදා කියලා කියන්නේ උදව් වෙනවා. සින්පරල් පොත්තා කියන්නේ පාවහන් ගලවනවා. සෙන්හල් හදා කියන්නේ ජීවත් වෙනවා. යොන්ද කියන්නේ නූතනය. චිසොක්තෙදා කියන්නේ අඛණ්ඩව පවතිනවා. නන්බං පංශික් කියලා කියන්නේ කාමරුණුසුම් කිරීමේ ක්‍රමවේදය. ඔන්දොල් කියන්නේ ඔන්දොල්ම තමයි. යොන්හ්යන් කියලා කියන්නේ බලපෑම. මේක ඕනම් අපිට යොන්හ්යන්ල් මිචිදා කියලා කියන්න පුළුවන්. යොන්හ්යන්ල් මිචිදා කියලා කියන්නේ බලපෑමක් බලපෑම් කරනවා කියන එක. බලපෑමක් වෙනවා කියන එක. නිකන් කිව්වේ යොන්හ්යන්. තත්ත හදා කියන්නේ උණුසුම්. මොයෝ සල්දා කියන්නේ එකට ජීවත් වෙනවා. මොයෝ කියන එක අපි අරන් තියෙන්නේ මොයිදා වලින්. හොඳේ මොයිදා කියන්නේ එකතු වෙනවා කියන එක. ඒ දෙක එකට එකතු වෙලා තියෙනවා සල්දා සමග මොයෝ සල්දා කියන එකට එකතු වෙලා ජීවත් වෙනවා. තුගෝවුන් මුල් කියන්නේ උණුසුම් වතුර. සුනන් ශිගිදා කියලා කියන්නේ බෙදා හරිනවා. චොල්මන් සරාම් කියන්නේ තරුණ පුද්ගලයා. අවසාන වතාවට බලමු. මරු කියන්නේ සාලේ පදක් කියන්නේ පොළොව සික්සාරල් හදා කියන ආහාර ගන්නවා යුෂිකල් චි හදා කියන විවේක ගන්නවා ශ්වාසික් මුන්හා කියන්නේ බිම් වාඩි වෙනවා සංස්කෘතිය සොතොන් හදා කියන සංවේදනය කරනවා කතා කරනවා යුදේ කමල් හොංසං හදා කියලා කියන්නේ සම්මිපත්මේ වර්ධනය කරනවා තෝමල් චුදා කියන්නේ උදව් දෙනවා ශින්පරල් පොත්තා කියන්නේ පාවහන් ගලවනවා සෙන්හල දා කියන්නේ ජීවත් වෙනවා යන්දේ කියන්නේ නූතනය චිසොක් වේදා කියලා කියන්නේ අඛණ්ඩව පවතිනවා නන්බම් පංශික් කියලා කියන්නේ උණුසුම් කරන ක්‍රමවේද කාමර ඔන්දොල් කියන්නේ ඔන්දොල්මයි යොන්හ්යන් කියන්නේ බලපෑම් තත්තත් හදා කියන්නේ උණුසුම් මොයෝසල් දා කියන්නේ එකට ජීවත් වෙනවා තුගෝවුන් මුල් කියන්නේ රස්නි වතුර සුනන් ශිගිදා කියලා කියන්නේ බෙදා හරිනවා චොල්මන් සරාම් කියන්නේ තරුණ පුදුල අවසාන වතල පටපට ගාලා මරු සාලේ පදක් පොළොව සික්සාර හදා අර ගන්නවා හිව්ෂිකල් චි හදා විවේක ගන්නවා ශ්වාසික මුන්හා බිම් වාඩීමේ සංස්කෘතිය සොතොන් හදා sannivedanaya කරනවා කතා කරනවා යුදේ කමල් හ්යොංසං හදා හ්යොංසං හදා මොකක්ද ඒ කියන්නේ සමීපත්වය වර්ධනය කරනවා තෝමල් චුදා උදව් දෙනවා සින්පරල් පොත්තා පාවහන් ගලවනවා සෙන්වල් හදා ජීවත් වෙනවා යොන්දේ කියන්නේ නූතනය චිසොක්තෙදා කියලා කියන අඛණ්ඩව පවතිනවා නන්බම් පංශික් කියන්නේ කාමර උණුසුම් කිරීම ක්‍රමවේදය ඔන්දොල් කියලා කියන්නේ
උන්දොල් යොන්හ්යන් කියලා කියන්නේ බලපෑම තත්ත තදා කියන්නේ උණුසුම් මොයොසල් ද කියන්නේ එකට ජීවත් වෙනවා තුගවුන් මුල් කියලා කියන්නේ උණුසුම් වතුර සුනන් ශිකිදා කියලා කියන්නේ බෙදා හරිනවා චොල්මන් සරම් කියන්නේ තරුණ පුද්ගලයෝ වැඩේ උනේ එහෙනම් ඔන්න ඔය වචන ටික ඔලුවට යන්න ඕනේ මේ ටික බැරුව ඉවරලා මේ කරපු ටිකෙන් වැඩකුත් නැහැ හරි මේ වචන 20 ඔලුවේ තියෙන්න ඕනේ ඒක තමයි මේ හංගුගේ චාසික් මුන්හා කියලා අපි ඉගෙන ගත්ත කොරියාවේ බිම්වාඩිමේ සංස්කෘතිය කියලා අපි ඉගෙන ගත්ත ඒ කොටසේ සාරය තමයි මේ වැදගත් වචන සහ යෙදුම් කියලා දීලා තියෙන 20 මේක බැරනම් බෑ හරි ඒ නිසා තමයි අපි ඒක සැරින් සැරේට කට කැඩනකම් කියව පුහුණු කරන්න උත්සාහ කරන්නේ එහෙනම් අද දවසත් මම හිතනවා තීරේ කොටස අති සාර්ථකව අපි කරගත්තා කියලා හරි මට පුළුවන් හැකි උපරිමයෙන් මම ඔයගලන්ට ඒක දෙන්න උත්සාහ කරා කියලා මම හිතනවා ඉතින් ඊළඟට අපි හෙට දවසෙත් අලුත් තියරි කොටසක් සමග හම් වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය නියතයි. අපි මීට කලින් දවසේ කරපු තියරි කොටස ආශ්‍රයෙන් මූලික කරගෙන හදපු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දැන් ඔයගොල්ලන්ට දැන් මේ සජීව වැඩසටහන ඇතුලේ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි හෙට තියරි කොටසෙන් හම් වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය නියතයි. දැන් බලන්න පුළුවන් පේපර් එක. හරි කට්ටිය නම් ආයිබෝන් අන්‍යෝන් හසෙයෝ ඉතින් මමත් හරි ආසාවෙන් බලන් හිටු පේපර් එකක් මේ 103 වෙනි පේපරේ ඔයගොල්ලන්ගේ ලකුණු සෝරි පේපර් නම්බර් 3 MCBT එක නම් 103 මේ පේපර් එකට ඔයගොල්ලෝ ලකුණු කොහොමද ගන්න කියලා බලා ගන්න මමත් ආසාවෙන් හිටියේ. ඉතින් මම ලිස්ට් එක ගත්තා ඔයගොල්ලන්ගේ රෑන්කින් ඔයගොල්ලන්ටත් බලා ගන්න පුළුවන්. හරි මෙතන පළවෙනි 100 දෙනා විතරයි මෙතන පෙන්වන්නේ. මෙතන බලා ගන්න පුළුවන් පළවෙනි 100 වෙනකම් විතරයි. එතනින් එහා තමන්ගේ රෑන්ක් එක මෙතන වැටෙනවා මේ. තමන්ගේ රෑන්ක් එක මෙතන වැටෙනවා. දැන් මේක මම ඉන්නේ 608. ඒතර මාව මෙතන පෙන්වන්නේ නැහැ. හරි මාව මෙතන පෙන්වන්නේ නැහැ. මට කියවන්න පුළුවන් පළවෙනි 100 දෙනාගේ රෑන්ක් එක විතරයි. තමන්ගේ රෑන්ක් එක මෙතන වැටෙනවා. ඒ 100 පළවෙනි 100 ඇතුළේ ඉන්නවා නම් මෙතන වැටෙනවා. නැත්නම් තමන්ගේ රෑන්ක් එක මෙතනින් බලා ගන්න පුළුවන් තමන් කීවෙනියද කියලා. හරි. කොහොම හරි මුල්ම ලකුණු අතර ඉන්නවා 1 2 3 ලකුණු 190ක් අරන් තියෙනවා. ලකුණු 190ක් අරන් තියෙනවා. භාග්‍යා කරුණාරත්න සිතිජ හිමේෂ මල්ෂා මදුෂානි තුන් දෙනාම ලකුණු 190 බැගින් අරන් තියෙනවා. වෙනස් වෙලා තියෙන ඒ කට්ටිය ගත්ත කාලය. දැන් මෙතන භාග්‍යා සහ සිතිජ හිතාව කරට කර ගිහිලා තියෙනවා. මේ භාග්‍යා විනාඩි 13යි තප්පර 32යි සිතිජ විනාඩි 13යි තප්පර 42යි. තප්පර 10ක වෙනසකින් භාග්‍යා එක වෙලා සිද්ද දෙක වෙනවා. ඉතින් මෙතන ඇත්තටම ඔයගොල්ලෝ මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඇත්තටම ගිහිල්ලා විභාගය කරද්දී ඉල්ගි පේපරේට විනාඩි 25 25 හම්බ වෙනවා හැමෝටම. දැන් එතන තරංගයක් නැහැ විනාඩි 25 හැමෝටම හම්බ වෙන නිසා. නමුත් මෙතනදී රෑන්ක් එකක් ගන්න බෑ විනාඩි 25ක් හැමෝටම ලබා දීලා. හරි. ඒකයි අපි අඩුම කාලයෙන් හොඳම ලකුණ කියන එකෙන් රෑන්ක් එක හදන්නේ. හරි. ඒක ඕගොල්ලන්ගේ අර තරඟකාරීත්වය සහ අර වැඩේට පුරුදු කරන්න ඕන හින්දා හදපු concept එකක් සංකල්පයක්. නැත්තම් හැමෝටම විනාඩි 25 හම්බ වෙනවා. හැමෝටම මේ තදිය මේ කරන්න කියලා එකක් නැහැ. නමුත් අපි වා පුරුදු කරන්නේ අඩුම කාලෙකින් හොඳම ප්‍රතිඵල ගන්න. හරි. ඒක තමයි අර papers කරනකොට අපි අනුගමනය කරන concept එක. කොහොම හරි ඒ තුන් දෙනා මතක් කරන්න ඕනේ. පස්සේ 180 දෙනෙක් 180ක් තුන් දෙනෙක් ඉන්නවා. දිස්නා දුලාංජනි හේවගේ 180යි ප්‍රීතිකා කුමුදු කුමාරී 180යි පෝෂ දිසානායක ලකුණු 180යි. ඊට පස්සේ ඉතින් පල්ලෙහා සෙට් එකේ ඉන්නවා 170 හෂාන් ලක්ෂිත වික්‍රමසිංහ මුදියන්සේලාගේ චානක එරන්ද බණ්ඩාර වික්‍රමසිංහ එස්.ඒ. චාරුකා පී ඉෂාරා දිල්ෂාන් කුමාරරත්න. හරි. ඉතින් මෙතන ඉන්නවා පළවෙනි 100ට වෙනකන්. නමුත් මම කැමතියි ඕගොල්ලෝ උත්සාහ කරලා පුළුවන් නම් මේ පළවෙනි 10 ඇතුළට එන්න උත්සාහ කරන්න. හරි. නමුත් මේ පළවෙනි 100 ඇතුළේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. හරි. පළවෙනි 100 ඇතුළට එනවා කියන්නේ ලොකු දෙයක්. පළවෙනි 50 ඇතුළට එනවා කියන්නේ ලොකු දෙයක්. හැමෝටම පළවෙනි 10ට එන්න බෑනේ. 10 දෙනෙක් විතරනේ 10 දෙනාට එන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න. තමනුත් උත්සාහ කරලා ගන්න කොහොම හරි මම දවසක් හරි 10න් එක්කෙනෙක් වෙනවා කියලා. විශේෂයෙන්ම මේ පාඩමෙන් පාඩමට හැදීගෙන යන පේපර්ස් වල කොහොමද පුළුවන් හොඳට පාඩම් කරලා එන්න පුළුවන් ප්‍රශ්න සියල්ල ගැන ඔයත් හිතුවා නම් ගුරුවරයෙක් විදියට ගුරුවරයෙක්ගේ හැයින් බලන්න ඕනේ මේ පාඩම දිහා. කොහොමද මෙතනින් ප්‍රශ්න ගලවන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න ටිකක් දාලා සර් පේපරේ හදයිද කියලා වාට කල් තියා නිකන් ගෙස් කරලා වගේ ගන්න පුළුවන් නම් අර හුරු වෙනකොට ඒක එනවා පාඩම් කරලා හුරු වුණා මේක එනවා කවදා හරි උත්සාහ කරන්න මේ ලෙසන් මේ පේපර්ස් වලින් කොහොම හරි රෑන්ක් එකක් ගන්න ඊට පස්සේ අපි ෆුල් සිලබස් පේපර්ස් කරනවා ෆුල් පේපර්ස් තුග්ගී ඉල්ගි දෙකම දාලි වෙලා ෆුල් සිලබස් පේපර්ස් කරනවා ඒවා මේ වැඩි සීරියස් ගන්න කියන්නේ ඒකයි මේ පේපර් 50ක් යනවා මේ විදිහට ලෙසන් පේපර්ස් ඊට පස්සේ අපි ෆුල් සිලබස් පේපර්ස් වගේක් කරන් යනවා තුග්ගිත් දාලා ඒ කියන්නේ සමන්දීන් ප්‍රශ්නත් දාලා කරනවා ප්‍රශ්න 40ක සාමාන්‍ය මේ CBT පරීක්ෂණ ෆුල් සිලබස් ඒවා ඒකේ එන ලකුණ තමයි ඔයාගේ බොහෝ විට විභාග ලකුණ ඒ නිසා මේක සීරියස් ගන්න ඒක කෙලින්ම කරලා හරියන්නේ නැහැ මේ එකේ ඉඳලා මේ හිමීට යන්න ඕනේ 101 102 103 150 වෙනකම් ෆුල් ලෙසන් පේපර්ස් ගිහලා ඊට පස්සේ ෆුල් සිලබස් පේපර්ස් වලට යන්න ඕනේ එතකොට තමයි ඔයාගේ ලකුණ හිමීට හැදෙන්නේ
හරි. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ වැඩේ සීරියස් අරන් කරයි කියලා. ඉතින් සූපතනවා ඉදිරියට යන්න මේ පළවෙනි 100 දෙනාව තව හොඳ ලකුණු යන්න දැන් අපි බැලුවොත් 100 දෙනෙක් ගත්තොත් පළවෙනි 100 දෙනා ගත්තොත් පළවෙනි 100 දෙනාගේ අතරත් ලකුණු අඩු ගමක් තියෙනවා මේ අන්තිම 100 අන්තිම නිකන් 85 වගේ යනකොට ලකුණු අඩුයි. හරි. කියන්නේ පළවෙනි 100 ඇතුලේ ඉන්නෙත් හොඳ ලකුණු තියෙන කට්ටිය නෙමෙයි සමහරවිට. ලකුණු අඩුයි සමහර අයගේ. ඒ කියන්නේ සමහර අය කියන්නේ පළවෙනි 100 ඇතුලේ හොඳ ලකුණු නැහැ. ටික මගක් යනකොට අඩු වෙනවා ලකුණු. හරි. මම ගුරුවරයෙක් විදිහට උත්සාහ කරන එක ඔයාලගේ වැරද්දක් නෙමෙයි. සමහරවිට පේපර් එක අමාරුයි. ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි ඒක වෙන්නේ. හරි. නමුත් මම ගුරුවරයෙක් විදිහට උත්සාහ කරනවා කොච්චර අමාරු පේපර් එකක් දුන්නත් පළවෙනි 100 ඉන්නේ සුපිරිම ලකුණු ගානට ගේන්න. කියන්නේ තාම කරට 150ට උඩින් වගේ කට්ටිය විතරයි පළවෙනි 100 ඉන්නේ. දැන් මෙතන 110ක් ඉන්නවනේ 110 120. ඔයාලා උත්සාහ කරන්න ඕනේ 150ට උඩින් ගන්න. මමත් ගුරුවරයෙක් විදිහට උත්සාහ කරනවා හැමෝටම 150ට එහාට තල්ලු කරලා දාන්න. හරි. දැන් මෙතන එක එක මට්ටම්වලා ඉන්නවනේ. මම උත්සාහ කරන්නේ 150න් එහාට හැමෝම තල්ලු කරන්න. එතකොට හොඳ තරංගයක් හැදිලා පළවෙනි 100ට වැටෙන්නේ තාම හොඳ ලකුණු. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ මම කියන්නේ ඇවරේජ් එක උස්සනවා කියලා. පන්ති ඇවරේජ් එක උස්සන්න තමයි මම ගුරුවරයෙක් විදිහට try කරන්නේ. කියන්නේ මම එක්කෙනෙක් ටාගට් කරන් ගන්නන්නේ. දැන් උදාහරණයකට මම හංසක මදුසං කරන වීර කෙනෙක් කෙනා දන්නේ නැහැ. මගේ පන්ති ඉන්නවා. දන්නේ නැහැ කියන්නේ මේ පෞද්ගලිකව අඳුරන්නේ. මගේ ටාගට් එක මම එයාගේ ලකුණු උඩ යවන එක නෙමෙයි. නමුත් පන්තියක් විතර පොදුවේ ඕගොල්ලන්ගේ ඇවරේජ් එක උස්සන එක. එතකොට හංසකත් උඩ යනවා, සමිතත් උඩ යනවා, කාවින්දත් උඩ යනවා, හැමෝම උඩ යනවා. මම ගුරුවරයෙක් විදිහට කරන්න ඕනේ ඇවරේජ් එක දිහා බලලා. ඒත් මම පළවෙනි 100 ඇවරේජ් එක අරගෙන ඒක උඩට දාන්න තමයි මම try කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි 100 ඇතුළේ ඉන්න කට්ටිය හොඳම ලකුණු තියන අය ඉන්නේ. ඒ කියන්නේ ක්ලාස් එකේ ඇවරේජ් එක උඩ යනවා කියන්නේ. ඒක තමයි මගේ try එක. හරි. ඕගොල්ලන්ගේ try එක වෙනවනේ කොහොම හරි පළවෙනි 100 ඇතුළට එනවා කියන්නේ. හරි. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ නමුත් මෙතන තියෙනවද කියලා පොඩ්ඩක් කියවලා බලන්න වීඩියෝ එක නවත්ත. හරි. ඔන්න මම නිකන් දාගෙන යන්නම්. හරි. ඔන්න ඔයාලගේ නම් ටික. ඉතින් 100න් පල්ලෙහා ඉන්න කට්ටිය පෙන්වන්නේ නැහැ. හරි. ඕගොල්ලන්ගේ ලකුණු කොහොමද කියලා බලා ගන්න. හරිනේ. right. එහෙනම් අපි යමු එහෙනම් මේ පේපර් එක සාකච්ඡා කරන්න. ටිකක් අමාරු ටිකක් ලේසි. එහෙම අවුලකුත් නැහැ. බැලන්ස්. හරි. තුන්වෙනි පාඩම මූලික කරන් හදපු පේපර් එකක්. අපේ මේ 103 කියලා MCBT එකේ දාලා තියෙන්නේ. ඒක තුන්වෙනි පේපර් එක. අපි කරන්නේ lesson paper 3. හරි. එතකොට අපි යන් එහෙනම් ප්‍රශ්න ටිකට මේක ලේසි තවත් වැඩ තියෙන හින්දා අපි වේගෙන් කතා කරන් යමු. මොකද එහෙම අමාරුවක් නැහැ. සාකච්ඡාව එච්චර අමාරු වෙන්නේ නැහැ. තාම් නෙයොන්ගවා පංගෙයින්නන් කිරිමල් කොරශිප්ෂියෝ. ඊළඟට තියෙන අන්තර්ගතය සමග සම්බන්ධතාවයක් තිබෙන රූපේ තෝරන්න. දැන් මෙතන ගත්තොත් ඊජා ඉම්නිදා පුටුවක් වේ කියලායි තියෙන්නේ. පුටුවකෝ මේකේ උත්තර එක ලේසියිනේ. මේ පොතේ තියෙන ප්‍රශ්නයක්ම එහෙම දාලා තියෙන්නේ. මේ මොකද්ද චෙක්සන්? මේ මොකද්ද චිම්දේ ඇඳ? මේ මොකද්ද ඔජ්ජන් ඇඳුම් කාබඩ් එක? ඊජා චෙක්සන් චිම්දේ ඔජ්ජන්. දැන් මේ ටික මේ වචන පාඩම් කරන්නනේ තියෙන්නේ මහප්පා. මාර ලේසියිනේ. හරි. පුටුවට මොකද්ද කියන්නේ? ඇඳට මොකද්ද කියන්නේ? පොත් මේසෙට මොකද්ද කියන්නේ? ඇඳුම් කබඩේට මොකද්ද කියන්නේ? වචන ටික දාලා තිබ්බයි. ලැයිස්තුව පාඩම් වෙන්න ඕනේ එච්චරයි. තාම් තානෝවා හංගේ ඉන්නන් ගොසන් මෝෂිම්නික. තාම් තානෝ ඊළඟට තියෙන වචනය සමග සම්බන්ධතාවයක් තිබෙන එක මොකක්ද? සෝපාව. හරි. කාමරවල තියෙනවා, සාලේ තියෙනවා, කුෂිල් එකේ සාලේ තියෙනවා, සෝපාව. මේකත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්නේ කෙචොල්. කෙචොල් කියන්නේ කොරියාවේ ඍතු. ඍතු මොනවද තියෙන්නේ? පොම් තියෙනවා කොරියාවේ. ඒකත් මෙතනම නිකන් මතක් කරමු. පොම් තියෙනවා. හරිද? ඊට පස්සේ යොරම් තියෙනවා. යොරම් තියෙනවා. ඊට පස්සේ කාල් තියෙනවා. ඊට පස්සේ කියෝ උල් තියෙනවා. මොනවද මේ? බොම් කියන්නේ වසන්ත කාලය, යොරම් කියන්නේ ග්‍රීස්ම කාලය, කාල් කියලා කියන්නේ සරත් කාලය, කියෝල් කියන්නේ ශීත කාලය. බොම් කියන්නේ වසන්ත කාලය, යොරම් කියන්නේ රස්නේ කාලය, ග්‍රීස්ම කාලය, කාල් කියන්නේ සරත් කාලය, කියෝල් කියලා කියන්නේ ශීත කාලය. හරි? එතකොට කෙජොල් කියලා කියන්නේ ඍතු. කොරියාවේ තියෙන ඍතු හතර තමයි මේ. සාකෙචොරි ඉස්සම්නිදා. ඍතු හතරක් තියෙනවා. නල්ෂි කියන්නේ කාලගුණය. ඒකත් නෙමෙයි. චිමි කියන්නේ විනෝදාංශය. ඒකත් නෙමෙයි. මෙතන ගැලපෙන්නේ කාගු කියන උත්තරේ තමයි සෝපා එක ගැලපෙන්නේ මේ ලී බඩු. හරි. සෝපා කියන්නේත් ලී බඩු. හරි. ෆර්නිචර් කියලා අපි කියන්නේ. ෆර්නිචර් විදිහට තමයි ගන්න පුළුවන්. හරි. දෙකට එහෙනම් උත්තරාංක 3 විය යුතුයි. හරි. ඊට පස්සේ තාම් තානෝවා පංගේ ඉන්නන් ගොසන් මෝෂිම්නිකා. ඊළඟට තියෙන වචනය සමග සම්බන්ධතාවයක් තිබෙන එක මොකක්ද? මේවා හොඳ ප්‍රශ්න. හරි. තෙල්ලේ බීජොන් නිකම් වචන පාඩම් කරන් යන්නේ නැතුව වචනේ හදහස තේරුම් ගන්නවා කියන එක. අපි බලන්න. ටෙලිවිෂන් කියන්නේ ටීවී එකනේ. ටීවී. දැන් මේ ටීවී කියන වචනේත් එක්ක ගැලපෙන්නේ
චොන්ජාචෙපුම්ද චොන්ජාචෙපුම් කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගද එහෙම නැත්නම් චොංගිචෙපුම්ද විදුලි උපාංගද එහෙම නැත්නම් සෙන්පිල්පුම් හෙවත් එදිනදා ජීවිතේට අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ එහෙම නැත්නම් රූපලාවන්‍ය භාණ්ඩ වජංපුම් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ උත්තරේ කැරකෙන්නේ මේක ඇතුලේවත් නෙමෙයි මෙන්න මේ දෙක ඇතුලේ කියලා. මේක විදුලි භාණ්ඩයක්ද ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක්ද? නිකම් ඔහේ චොන්ජජෙපුම් චොංගිජෙපුම් කියලා පාඩම් කරගන්න නැතුව මේවයි අදහස තේරෙන්න ඕනේ. හරි? දැන් අපි ටීවී එකක් ගත්තොත් ටීවී එකක් ගත්තොත් නිකම්ම කරන්ට් එකට ගැහුවා වැඩ කරාද? නෑනේ. කරන්ට් එකට ගහනවා. ඒක ඇතුලේ ලොකු පරිපත තියෙනවා. සංකීර්ණ පරිපත තියෙනවා. ඒ පරිපතවල අනම්මනම් ලොකු කාර්යයන් සිද්ධ වෙනවා. වෙලා තමයි අපිට මේ රූපයක් එළියට දෙන්නේ බලන්න. හරිද? රූප පෙට්ටිය කියලානේ අපි කියන්නේ ටීවී එකට. අපිට ඒ රූපය මවලා දෙන්න එයා ලොකු කාර්යයක් ඇතුලෙන් කරනවා. නිකම් මේ මෝටරයක් කරකෝලා අපිට නිකන් රූප ටිකක් පෙන්නනවා නෙමෙයි. එයාගේ ඇතුලේ ලොකු සීන් එකක් තියෙනවා. සෙමි කන්ඩක්ට් අර්ධ සන්නායක කියයි සර්කිට් කියයි අරක කියයි IC කියයි මේක කියයි ගොඩාක් සංකීර්ණයිනේ ටීවී එකක් ඇතුලේ. ෆ්‍රිජ් එක ගන්නකො. ෆ්‍රිජ් එකත් ඇවිල්ලා නිකන් කරන්ට් එකට ගහපු ගම මෝටරයක් කර කියලා අපිව සීතල කරලා බඩු ටික සීතල කරලා දෙනවද? එහෙමද? ශීතකරණයක් ඇතුලේ නැහැ. ඒක ඇතුලේ ලොකු කාර්යයක් තියෙනවා. ඒක ඇතුලේ පරිපත තියෙනවා. අරක මේක ගොඩාක් දැක්කද ෆ්‍රිජ් එකක් එහෙම ගලවලා තියෙනවද? දැකලා තියෙනවද කවදද? ඒක හරි සංකීර්ණයි. හරි? ඒ වගේ උපාංග හරි සංකීර්ණයි. එතකොට මේ වගේ සංකීර්ණ උපාංග වලට තමයි අපි ඉලෙක්ට්‍රොනික උපාංග හේවත් චොන්ජා චෙපුම් කියලා කියන්නේ. මේක හොඳ ප්‍රශ්නයක්. චොංගි චෙපුම් කියලා අපි කොරියාවේදී හඳුන්වන්නේ. ඊටාම දැන් අපිට ඉලෙක්ට්‍රොනික විදුලි දෙකම එකයි වගේනේ දැනෙන්නේ එකපාරට. චොන්ජා චොංගි දෙකම එකයි වගේ. නමුත් චොංගි චෙපුම් කිව්වම ඔළුවට දාගන්න නිකන් සරල කරන්ට් එකට ගහපු ගමන් වැඩ කරන ඒවා. නිකන් උදාහරණයක් පිරිසිදු කිරීම උපකරණය. චොංසොගි. හරි. ඒ වගේ ඒවා තමයි චොංගි චෙපුම් කියලා කියන්නේ. හරි. ටෙලිවිෂන් ටීවී එක ගත්තොත්, කම්පියුටර් එක. ඊපස්සේ ශීතකරණ ඒ වගේ ඒවා චොන්ජා චෙපුම් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉලෙක්ට්‍රොනික උපාංග මොකද ඒව ඇතුලේ ලොකු සංකීර්ණ පරිපත අනම්මනම් මගුල් තියෙනවා. දැන් චොංගි චෙපුම් දැන් විදුලි උපකරණ චොංසොගි වැකියුම් ක්ලීනර් එක ගත්තොත් ඒක ඇතුලේ තියෙන සෙටප් එක හරි සරලයි. හරි? ඒක සෙටප් එක සරලයි. වතුර හීටර් එක. හරි? විදුලියට ගහලා අපි වැඩ කරන වතුර හීටර් තියෙන්නේ. ඒවා හරි සරලයි. කොයිල් එක රත් වෙනවා ඒතර වතුර රත් වෙනවා. හරි? නමුත් මේවා ඊටාම සංකීර්ණ අර්ධ සන්නායක අනම්මනම් මගුල් තියෙන නම සංකීර්ණ පරිපත තියෙන ඒවා තමයි චොන්ජා චෙපුම් කියලා කියන්නේ. ඉලෙක්ට්‍රොනික උපාංග කියලා කියන්නේ. හරි? ආන් එහෙමයි ඔය දෙක බෙදා ගන්න. හරි චොන්ජයි චොංගි පටල ගන්න එපා. චොංගි කියන්නේ විදුලියට. ඒතර විදුලියට ගහලා නිකන් සරලව වැඩ කරගන්න ඒවට තමයි චොංගි චෙපුම් කියන්නේ. චොන්ජා චෙපුම් කියලා. චොන්ජා කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික කියන එක. ටෙලිවිෂන් කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්. උත්තරය අංක 1. ආන් එහෙමයි කරකෙව්වේ. දැක්කද උත්තරේ? එහෙනම් ඔහොම මෙන්නකෝ දැන් ඔය මේක තියලා මේ පස්වෙනි ප්‍රශ්නෙට එහෙනම් මට මේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ චොංසොගි කියන්නේ පිරිසිදු කිරීම උපකරණය. ඒවා වැකියුම් ක්ලීනර් එක. එහෙනම් මේක චොන්ජා චෙපුම් එකක්ද? නැහැ. ඒක ඉලෙක්ට්‍රොනික උපාංගයක් නෙමෙයි. මේක විදුලි උපාංගයක්. අංක 2කට ගැලපෙන්නේ. මේ දෙක නෙමෙයි. මේවා නෙමෙයි. හරි අර උත්තර 4මයි තිබ්බේ. අරකේ උත්තර 4මයි තියෙන්නේ. හරි. ඒතකොට චොංසොගි වලට උත්තරේ එහෙනම් චොංගි චෙපුම්. මේක විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක් විදිහට අපි සලකන්නේ. චොංගි චෙපුම් ගණයට තමයි ආයිති වෙන්නේ කොරියන් භාෂාවේදී. ඒකේ අදහස වෙන්නේ සරලව වැඩ කරනවා නිකන් කරන්ට් එකට ගහපු ගමන් වැඩ කරනවා. ඒක ඇතුලේ තියෙන සැකස්ම හරි සරලයි. හරි. ඔන්න ඔහමයි උත්තරේ ගත්තේ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නටත් තියෙන සෝල් කියලා කියන්නේ මොකද්ද? මේකත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්නේ මොනවටද? කිදෝ කියලා තියෙනවා, චිදෝ කියලා තියෙනවා, සුදෝ කියලා තියෙනවා, සොක්දෝ කියලා තියෙනවා. මුලින්ම මම යනවා සොක්දෝ කියන වචනෙට. සොක්දෝ කියන්නේ වේගයට. වේගය. සෝල් එකයි වේගය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මොකද්ද සෝල් කියන්නේ? සෝල් නගරය. කොරියාවේ සෝල් නගරය. කොරියාවේ සෝල් නගරය. හරි? ඒතර මේ සොක්දෝ කියලා කියන්නේ වේගයට. මොකද්ද ජිදෝ කියලා කියන්නේ? ජිදෝ කියලා කියන්නේ මොකද්ද? මේ මොකද්ද? මැප් එක. මැප් එක සිටියම. මොකද්ද කිදෝ කියලා කියන්නේ? යාඥාව. කිදෝ හදා කියන්නේ යාඥා කරනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕන අංක 2 සුදෝ. සුදෝ කියලා කියන්නේ මොකද්ද? සුදෝ කියලා කියන්නේ අගනගරය. අගනුවර සුදෝ. සෝල් කියන්නේ අගනගරයක්. එහෙනම් ඒවත් එක්ක සම්බන්ධතාවයක් තියෙන අංක 2 සුදෝ. අගනගරයක්. අගනගරයක්. පැහැදිලිද? සෝල් කියන්නේ අගනගරයක්. ඊට පස්සේ මම යනවා නැවතත් ඒ වගේම ප්‍රශ්නයකට. සෙජොන් කියලා තියෙනවා. දැන් අර පාඩමේ තිබ්බ දැනුම සෙජොන් කියලා තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ තුප්පියල් චචිෂීද ඒ කියන්නේ විශේෂිත ස්වයංපාලන නගරයක්ද
නැත්තම් 특별시ද විශේෂිත නගරයක්ද? එහෙම නැත්තම් ක්වංයොක්ෂි එකක්ද මෙට්‍රොපොලිටන් නගරයක්ද? එහෙම නැත්තම් චුන්ෂිම්ජි එකක්ද කේන්ද්‍රස්ථානයක්? සෙජොන් කිව්වම මොකද්ද මතක් වෙන්න ඕන ඔයගොල්ලන්ට? 특별시 කියන්නේ විශේෂිත නගරය කියන්නේ සෝල්. සෝල් වලට තමයි විශේෂ නගරය කියන්නේ. 특별자치시 කියලා කියන්නේ සෙජොන් වලට. සෙජොන් තමයි කොරියාවේ විශේෂිත ස්වයංපාලන නගරය කියලා හඳුන්වන්නේ. මේවා දැනන් ඉන්න ඕන දේවල්. මේවා අනිවාර්යෙන්. හරි? එක්ස්කියුස් නැහැ. මේක දන්නේ නැහැ කියන එකට එක්ස්කියුස් එකක් නැහැ. මේක දැනන් ඉන්න ඕනේ. කොරියාවේ යන කෙනෙක් නම් මේක දැනන් ඉන්න ඕනේ. සෝල් විතරක් දැනගෙන මතයි. එක්ස්කියුස් එකක් නැහැ. මතක් කරන්න ක්වංයොක්ෂි කීයක් තිබ්බද? ක්වංයොක්ෂි 6ක් තිබ්බා. මෙට්‍රොපොලිටන් නගර 6ක් තිබ්බා. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. ඡේද ටික ආපහු මතක් වෙනවනේ පල්ලෙහා ඡේද ප්‍රශ්නවලදී. ඒක කතා කරමු. බූසාන් ගැන අපි කතා කරා. ඉන්චොන් ගැන අපි කතා කරා. මතකද? බූසාන්, ඉන්චොන්, ඊට පස්සේ තේගු ගැන කතා කරා. ඊට පස්සේ තේජොන් ගැන කතා කරා. හරි? ක්වාන්ජු ගැන කතා කරා. උල්සාන් ගැන කතා කරා. ඔය විදිහට මෙට්‍රොපොලිටන් නගර 6ක් ගැන අපි කතා කරා. හරි? එතකොට ක්වංයොක්ෂි 6යි. හරිද? right. කොරියාවේ තියෙන නගර කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්න ටික අරන් තියෙන්නේ. ඊට පස්සේ එන්න ක්වාන්ජු වලට. 특별자치시 කිව්වේ විශේෂිත ස්වයංපාලන නගර. ඒවයින් තියෙන එකයි ඒ සෙජොන් පමණයි. මේක එහෙනම් වෙන්න බෑ. 특별시 විශේෂිත නගර කොරියාවේ තියෙන එකයි ඒ සෝල්. එහෙනම් මේක වෙන්නත් බෑ. චුන්ෂිම්ජි කියන්නේ කේන්ද්‍රස්ථානයි. කේන්ද්‍රස්ථානයේ ඉතින් එක එක කේන්ද්‍රස්ථාන තියෙනවා. සංස්කෘතික කේන්ද්‍රස්ථානය, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය. දැන් ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ගත්තොත් තේජොන්. ඊට පස්සේ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය ගත්තොත් තේජොන්. හරි? ඊට පස්සේ පොලිටික්ස් වල කේන්ද්‍රස්ථානය ගත්තොත් සෝල්. නේද? පරිපාලනයේ කේන්ද්‍රස්ථානය ගත්තොත් සෙජොන්. නේද? පේෂ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ගත්තොත් තේගු. හරිද? ඒ වගේ එක එක නගර වලට තක්සොන් විශේෂත්වයන් තියෙනවා. හරි? අපි දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මේක මම කපනවා. ගැලපෙන්නේ මේක ක්වංයොක්ෂි ගණයට අයත් වෙනවා. මෙට්‍රොපොලිටන් නගර 6ක් තියෙනවා. 6න් එකක් තමයි ක්වංජු කියලා කියන්නේ. මෙට්‍රොපොලිටන් නගර 6ක් තියෙනවා කොරියාවේ. විශේෂිත නගර, ඒ කියන්නේ විශේෂ නගර 6ක් තියෙනවා. ප්‍රධාන නගර 6ක් තියෙනවා. විශේෂ නෙමෙයි ප්‍රධාන නගර 6ක් තියෙනවා. ඒවට අපි කියන්නේ ක්වංයොක්ෂි ඒවත් මෙට්‍රොපොලිටන් නගර කියලා. මෙට්‍රොපොලිටන් නගර 6න් එකක් තමයි ක්වාන්ජු. බූසාන් තියෙනවා, ඉන්චොන් තියෙනවා. බූසාන් තියෙනවා, ඉන්චොන් තියෙනවා, තේජොන් තියෙනවා, තේගු තියෙනවා. හරි? ක්වාන්ජු තියෙනවා, උල්සාන් තියෙනවා. නගර 6ක් තියෙනවා. හරි? එතන එකක් තමයි ක්වාන්ජු කියන්නේ. හරි. එතකොට 7ට උත්තරාංක 3. මෙතන ටිකක් වෙනස් ප්‍රශ්නයක්. පිසත්හන් මල් සමාන පදය අහන්නේ මොකේද? තාම් තානෝයේ පහත වචනේ පිසත්හන් මල් සමාන පදය මෝෂිම්නිකා මොකක්ද කියලා යහන්නේ. බලන්න මම මේ සමාන පදය ගැන කතා කරන්න කලින් චුංගහදා කියලා කියන්නේ ඉහළ යනවා, කම්සොහදා කියලා කියන්නේ අඩු වෙනවා. මේ දෙක දාලා තියාගන්න. ඉතාම වැදගත් වචන දෙකක් විරුද්ධ පද. පන්දේමල් චුංගහදායකේ පන්දේමල් කම්සොහදා. කම්සොහදායකේ පන්දේමල් චුංගහදා. චුංගහදා කියන්නේ ඉහළ යනවා, කම්සොහදා කියන්නේ පහළ යනවා. හරි? යමක් චුංග වෙනවා කියන්නේ ඉහළ යෑමක්, කම්සො කියලා කියන්නේ පහළ යෑමක්. හරි? හරි. එතකොට විචිහදා කියන්නේ පිහිටනවා. යම් තැනක පිහිටා තිබෙනවා. පිහිටනවා කියන එක. ඊට පස්සේ චුගෝහදා කියලා කියන්නේ හරි? අපි ඉගෙන ගන්න ඔය සල්දා කියලා කියන්නේ. සල්දා කියන්නේ ජීවත් වෙනවනේ. සල්දා කියන්නේ ජීවත් වෙනවා. ඒකෙම ටිකක් වැදගත් වචනයක්. ජීවත් වෙනවා කියන අදහසම තමයි තියෙන්නේ. චුගෝහදා කියලා කියන්නේ ජීවත් වෙනවා කියන එක. හරි? ටිකක් වැදගත් විදිහට කියන වචනයක්. ඒකම තමයි කොචුහදා කියන්නේ. ඒකත් සල්දාවලම වැදගත් වචනයක්. කොචුහදා කියන්නේ ජීවත් වෙනවා. ඒතර මේක එනම් ජීවත් වෙනවා කියන අදහසින් මේ වචන තුන සමානයි. කොචුහදා, සල්දා, චුගෝහදා. හරි? right. තේරුණාද? එහෙනම් උත්තරය අංක 1. 8ට උත්තරය අංක 1. 8ට උත්තරය අංක 1. කොචුහදා, සල්දා, චුගෝහදා ජීවත් වෙනවා. හරි? නේවාසිකව ඉන්නවා ජීවත් වෙනවා කියන එකට සමානයි. එහෙනම් මේකේ සමාන පදේ චුගෝහදා. උත්තර අංක 1. 8ට පිළිතුරු අංක 1. ඊට පස්සේ මම යනවා 9ට. තාම් තානෝයේ පිසත්හන් මරන් මෝෂිම්නිකා. පහත වචනේ සමාන පදේ මොකක්ද? හරි? පහත වචනේ සමාන පදේ මොකක්ද? සමාන පදයක් ආයි අහනවා. මං ඉස්සලා උත්තර 4 කියලා ඉන්නම්. ජුප්පියොන් කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම මෙතන ඉන්නවා. මා අවට ජුප්පියොන්. ජුප්පියොන් කියන්නේ අවට. අවට පරිසරය. එතකොට මේ ප්යොන් වලින් එනවා නිකන් හරි මේ ප්යොන් කියන වචනේ තියෙනවා අවට තීරය ඒ වගේ අදහසක් තියෙනවා. එතකොට මේ ගං කියලා කියන්නේ ගඟට, ගං ප්යොන් කියලා කියන්නේ ගං තීරය.
ගං තීරයේ මා කියලා සින්දුවෙම තියෙන. ගං තීරය. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා පදත් ගා කියලා. මේ හල් සයන්න පොඩ්ඩකට අමතක කරන්න. පදා කියන්නේ මුහුද, ගා කියන්නේ තීරය කියන අදහස. තීරය. පදා කියන්නේ මුහුද, ගා කියන්නේ තීරය. එහෙනම් මුහුදු තීරය කියන තමයි පදා ගා කියන්නේ. නමුත් මෙතනදී මේ සමහර වචන තියෙනවා. හරි. ඒක වෙනමම මේ කියන්නේ භාෂා විද්‍යාත්මක නීතියක්. හරි. සමහර වචන තියෙනවා එකතු වෙනකොට හල් සයන්නක් වැටලා තමයි එකතු වෙන්නේ. අර හංජාව එක්ක වැටෙන කතන්දරයක්. හරි. ඒතර පදාගා නෙමෙයි පදක්ගා කියලා එන්නේ එතකොට. හරි. දැන් කං කියන්නේ ගඟට. එහෙනම් තීරය කියන්නේ හරි. මේකත් එකතු වුණාම ගං තීරය. ඒකත් නිකන් මේ කංපියොන් එක්ක සමානයි. කංපියොන් කංගා සමානයි. හරි. ඒ කියන්නේ අර ගඟ යනකොට ගං තීරය කියලා කියන්නේ අපි. ගං තීරය කියන එක තමයි මේ ගඟ දෙපැත්ත කියන එක. කියන අදහස් තමයි මේ 2ටයි 4ටයි දෙකටම තියෙන්නේ. හරිද? right. එතකොට මේ වචනේ මොකද්ද? හෙබියොන් කියලා කියන්නේ මොකද්ද? මුහුදු තීරය. මුහුද වෙරළ, මුහුදු වෙරළ. හෙබියොන් කියන්නේ මුහුදු වෙරළ. පදා කියන්නේ මුහුද, ගා කියන්නේ තීරය. එහෙනම් මේ දෙක මුහුදු තීරයේ අධි කියන අදහසින් සමාන වෙනවා. පදක් ගා සහ හෙබියොන් සමානයි. ජුපියොන් කියන්නේ නිකන් අවට කියන අදහස. දැක්කද මං ගත්ත විදිය? හෙබියොන් සමානයි පදත් ගා. මේවා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන වචන. හරි. අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ මේ හෙබියොන් පදත් ගාව දැනන් ඉන්න ඕනේම. ඒවට එක්ස්කියුස් නෑ දන්නේ නැහැ කියන එකට. දැනන් ඉන්න ඕනේ. මෙච්චර කල් දන්නේ නැහැ. පේපරෙන් ඉගෙන ගත්තා. ඒකයි වෙන්න ඕනේ. හරි. මම ලියාගෙන පාඩම් කරගන්න ඕනේ. පදා කියන්නේ මොකද? ගා කියන්නේ නිකන් තීරය කියන අදහසෙන්. ඒතර මේ දෙකට එකතු වෙනකොට පදා ගා නෙමෙයි පදක් ගා කියලා විල්ලා තියෙනවා. මෙතන ගා එකතු වෙද්දි එහෙම කේස් එකක් වෙලා නැහැ. කන් එක එකතු වෙද්දි එහෙම කේස් එකක් වෙලා නැහැ. ඒක නිකම්ම කං ගා කියලා එකතු වෙනවා. දෙකේම තේරුම සමානයි කං බියොන් සහ කං ගා කියන එක. ඒතර 9ට පිළිතුරු අංක 3 වෙන්න ඕනේ. පැහැදිලිද? right. ඊට පස්සේ මම යනවා 10 වෙනි ප්‍රශ්නෙට. ජිබං කියලා තියෙනවා. ජිබං කියන එකත් එක්ක සමාන පදේ මොකක්ද කියලායි අහන්නේ. හරි. මේ ජිබං කියන වචනය ගැන මම ටිකක් පැහැදිලි කරොත් මේක අවස්ථාව අනුව වෙනස් වෙනවා. යෙදෙන අවස්ථාව අනුව. සමහර වෙලාවක ජිබං කියන එකෙන් දිස්ත්‍රික්කය කියන එක අදහස් කරනවා. සමහර වෙලාවට ජිබං කියන වචනයෙන් පළාත කියන එක අදහස් කරනවා. සමහර වෙලාවට ප්‍රදේශයක් කොට්ටාසයක් කියන අදහස ගන්න. එතන පොදුවේ අපිට මේක හිතන්න පුළුවන් ජිබං කියන්නේ ප්‍රදේශය කියන අදහස කියලා. ප්‍රදේශය කියවම අපිට වචන කිහිපයක් මතක් වෙනවා. චියොක්. ඔයගොල්ලන්ට වැදගත්ම වචන චියොක්. ඊට පස්සේ කුයොක්. ඔය වගේ වචන අපිට මතක් වෙනවා ප්‍රදේශය කිව්වම. එහෙනම් ජිබං චියොක් කුයොක් ඔය සමාන පද මෙන්න තියෙනවා කුයොක් උත්තරය අංක 1. චොංචි කියන්නේ මොනවද? දේශපාලනය. දේශපාලනය. ජුබියොන් කියන්නේ අවට කියන අදහසමයි එක වැරදි. දේශපාලනයක් නෙමෙයි. ක්‍යොන්ජේ කියන්නේ මොකද්ද? ආර්ථිකය. ක්‍යොන්ජේ කියන්නේ ආර්ථිකය ඒකත් නෙමෙයි. ජිබං කියන එකත් එක්ක සමාන පදය කුයොක්. පළවෙනි ප්‍රශ්න ටික හරිම ලේසි. හරි ගොඩක් අය ලකුණු අඩු වෙන්නත් ඇත්තේ ওই ටිකෙන් තමයි. වචන දන්නේ නැතිකම තාම අලුත් හින්දා. හරි. right ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට මතක ඇති මම පාඩම කියලා දෙනකොට දිශා ගැන කියලා දුන්නා. හරි. මම පාඩම කියලා දෙද්දී දිශා සම්බන්ධව කියලා දුන්නා. හරි. මම දිශා සම්බන්ධව කියලා දෙනකොට කිව්වා උතුර දකුණ හරි නැගෙනහිර බටහිර මම ওই දිශා ටික කිව්වා. උතුරට අපි කියනවා මොකද්ද? පුක් කියලා. හරි. දකුණට අපි කියනවා නම් කියලා. නැගෙනහිර අපි කියනවා තොන් කියලා. බටහිරට අපි කියනවා සෝ කියලා. මේ අතරමැදි ඒවා මේ දෙකේ එකතුවෙන් ගන්න. දෙපැත්ත දෙකේ එකතුවෙන් ගන්න. හරි. මේවා අපි දෙපැත්ත දෙකේ එකතුවෙන් ගන්න. හරි. දෙපැත්ත දෙකේ එකතුවෙන් ගන්න. කොහොමද දෙපැත්ත දෙකේ එකතුවෙන් ගන්න? ඒකත් මතක් කරගන්න. හරි. මේක මොකද්ද? මෙතන එක මොකද්ද? ඊසාන දිගට මොකද්ද කියන්නේ? පුක්තොන් කියලා. මේ දෙක එකතු කරා නම් හරි. පුක්තොන් කියලා තමයි කියන්නේ. ඊසාන වලට. පුක්තොන් කියලා කියන්නේ. හරිද? උපුල් ඊළඟ නැවෙන් ගිහින්. මේ මොකද්ද? ගිනි කොන. ගිනි කොනට මොකද්ද කියන්නේ? ගිනි කොනට කියන්නේ නම්තොන් කියලා. හරි. දෙපැත්ත දෙකේ එකතුවෙන් වචනේ හදාගන්න. බලාගන්න. ඊට පස්සේ මෙතනට මොකද්ද කියන්නේ? නිරිත දිගට මොකද්ද කියන්නේ? ඒකට අපි කියන්නේ නම්සෝ කියලා. නම්සෝ කියලා කියන්නේ. මේ දෙපැත්ත දෙකෙන් හදාගන්න. එහෙනම් මට කියන්න මෙතනට මොකද්ද කියන්නේ? වයඹට මොකද්ද කියන්නේ? හරි? අපි කියන්නේ පුක්සෝ කියලා.
ඔන්න ඔහොමයි දිශා ටිකේ ඉන්නේ. පැහැදිලිද? ලියාගෙන තියාගන්න. එහෙනම් ඡන්දේ මල් අහන්නේ විරුද්ධ පදේ අහන්නේ. මෙතන තියෙනවා පුක් කියන්නේ උතුරු, චොක් කියන්නේ දිශාව, ඉදා කියන්නේ වේ. පුක් චොක් ඉදා උතුරු දිශාව වේ. එහෙනම් මේකේ විරුද්ධ පදය දකුණු දිශාව වේ. දකුණු දිශාවට මොකද්ද කියන්නේ? නම් කියලා. එහෙනම් නම් චොක් ඉදා කියන එක තමයි මේකේ විරුද්ධ පදේ වෙන්නේ. උත්තරේ අංක 2. සෝ චොක් ඉදා කියලා කියන්නේ සෝ කියන්නේ බටහිර. එහෙනම් සෝ චොක් ඉදා කියන්නේ බටහිර දිශාව වේ වැරදි. තොං චොක් ඉදා කියන්නේ තොං කියන්නේ නැගෙනහිර. තොං චොක් ඉදා කියන්නේ නැගෙනහිර දිශාව වේ වැරදි. නම්දොං චොකිදා නම්දොං කියන්නේ මොකද්ද? මේ මොකද්ද මේ දිශාවට මොකද්ද කියන්නේ? උකුල් ඊළඟ නැවෙන් ගිහින් ගිනිකොන දිග. නම්දොං චොකිදා කියන්නේ ගිනිකොන දිග දිශාව වේ එකත් වැරදි. උත්තරය අංක 2. නම් චොකිදා. පුක් නම් මතක තියාගන්න උතුර දකුණ පුක් නම් නැගෙනහිර බටහිර තොංසෝ පුක් නම් තොංසෝ පුක් නම් තොංසෝ පුක් නම් තොංසෝ පුක් නම් තොංසෝ ඔහම යන්නේ. හරි? උතුර දකුණ නැගෙනහිර බටහිර. ඔහමයි යන්නේ. හරි? රයිට්. එහෙනම් 11ට උත්තර අංක 2. මේකට එනම් ගහන්න කෙලින්ම මේක ගහන්න තේරෙනවා එහෙනම් තොං චොකිදා. හරි? තොං කියන්නේ නැගෙනහිර. නැගෙනහිරට විරුද්ධ එක මොකද්ද? සෝ බටහිර. නැගෙනහිරට කියන්නේ තොං නම් බටහිරට කියන්නේ සෝ. එතකොට නැගෙනහිර දිශාව වේ කියන එකට විරුද්ධ පදය බටහිර දිශාව වේ. උත්තරය අංක 3. සෝ චොකිදා. මේ කලින් උත්තර හතරමයි. නම්දොං චොකිදා කියන්නේ මොකද්ද? නම්දොං කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ගිනිකොන දිග. ගිනිකොන දිග දිශාව වේ දකුණු දිශාව වේ නැගෙනහිර දිශාව වේ ගැලපෙන්නේ නැහැ. උත්තරය අංක 3. පැහැදිලිද? පිළිතුරු අංක 3ට ගලපගත්ත විදිය. ඊට පස්සේ මම යනවා 13 වෙනි ප්‍රශ්නෙට. පින්ඛනේ ත්‍රෝගල් khajang almajan gosal korshipshio. හිස්සන රතුලත් වෙන වඩාත් ගැලපෙන එක තෝරන්න. ගානාතර දෙවසක්. හරි? නිච්ඡනන් ශීනන් අජික් පොංගොනේ ඉස්සයෝ ගාහනවා නිච්ඡනන් මහත්මයා අජික් කියන එක අපි ගන්නවා තවමත් කියන අදහස ගන්න. තවමත්. හරි? නිච්ඡනන් මහත්තයා තවමත් පොංගොන් කියන්නේ රෝහල රෝහලේද ඉන්නේ. නිච්ඡනන් මහත්මයා තවමත් රෝහලේද ඉන්නේ. ඒතර නා උත්තර දෙනවා නේ ඔව් පොංගොනේ රෝහලේ උත්තරය අංක 1 ඉබොනේ ඉස්සයෝ. ඉබොනදා කියලා කියන්නේ මොකද්ද? මේ ඉබොනදා කියලා කියන්නේ රෝහලේ ඇඩ්මිට් කළා ඉන්නවා කියන එක. ඕකේ විරුද්ධ පදේ තමයි හරි තුවේවොන් කියලා කියන්නේ. තුවේවොන් හදා කියලා කියන්නේ. තුවේවොන් හදා කියන්නේ ඕකේ විරුද්ධ පදේ. තුවේවොන් හදා කියන්නේ ඕකේ විරුද්ධ පදේ. ඉබොන් හදා තුවේවොන් හදා. ඔහොමයි යන්නේ. එහෙනම් ඉබොනේ ඉස්සයෝ කියලා කියන්නේ ඇඩ්මිට් කරලා ඉන්නවා. තුවේවොනේ ඉස්සයෝ කියන්නේ ටිකට් කපලා ඉන්නේ. හරි? ටිකට් කපලා ඉන්නේ. එතකොට ඉබ්ගුක් හේ කියන්නේ මොකද්ද? ඉබ්ගුක් හදා කියලා කියන්නේ රටට ඇතුල් වෙනවා. රටකට ඇතුල් වෙනවා. චුල්ගුක් හදා කියන්නේ රටකින් පිට වෙනවා. මේ දෙක කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි විරුද්ධ පද විදිහට මතක තියාගන්න රටක් තියෙනවා රටට ඇතුල් වෙනකොට ඉබ්ගුක්. මොකද ඉබ් කියන්නේ ඇතුල් වීම, ගුක් කියන්නේ රට. ඒ කියන්නේ රටට ඇතුල් වීම. චුල් කියන්නේ පිටවීම, ගුක් කියන්නේ රට. රටින් පිටවීම. හරි? මේකට කියන්නේ ඉබ්ගුක් කියලා. ඉබ් කියන්නේ ඇතුල් වීම. හරි? පිටවීමට කියන්නේ අපි චුල් කියලා. හරි? පිටවීමට අපි කියන්නේ චුල් කියලා. ඉබ්ගුක් චුල්ගුක් ඇතුල් වීම පිටවීම. ඒකත් මතක තියාගන්න. ආගමන විගමන. හරි? එහෙනම් 13ට පිළිතුරු අංක 1 විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා 14ට. මේක ඔයගොල්ලෝ කරලා තියෙන නිසායි මම කියන්නේ. මේ වේකට ගන්න ඔයගොල්ලෝ කරලා නිසා පේපර් එක ඈ. ඊට පස්සේ මොරිගා නෝමු කිරෝයෝ. මොරි කියන්නේ කොණ්ඩය. නෝමු කියන්නේ ගොඩාක් කිරෝයෝ දිගයි. කිල්දා කියන්නේ දිගයි කියන එක. කිල්දා කියන්නේ දිගයි. මොරි කියන්නේ කොණ්ඩය. මොරි කියන්නේ ඔළුව කියලා ගන්නත් පුළුවන්. මෙතන නම් තියෙන්නේ කොණ්ඩේ කියන අදහසින්. මොරිගා නෝමු කිරෝයෝ. හරි? කොණ්ඩේ ගොඩක් දිගයි. නෙයිල් මොරිරල් චරරෝ හෙට කොණ්ඩය චරදා කියන්නේ කපනවා රෝ දැම්මම අරමුණ කිරීමට කියන අදහස. චරරෝ කැපීමට කොණ්ඩය ගොඩක් දිගයි හෙට කොණ්ඩේ කැපීමට කොහෙටද යන්නේ? කොපි ෂොප් එකට කෝපි හලට යනවද? නෑ. උචේකුක් තැපැල් කාර්යාලයට යනවද? නෑ. පියොනීචොම් පහසු වෙළඳ යනවද? නෑ. අපි යන්නේ මියොන්ෂිල් මොකද්ද? බාබර් සැලුන් එකට ඒ කල්කෝයෝ යන්නටයි ඉන්නේ. හරි? ඒ වගේම මතක තියාගන්න මේ රෝ කියන ව්‍යාකරණය දුනොත් අනිවාර්යෙන් වාක්‍ය අවසානයේ කදා ඔදා වැනි චලන ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. චලන ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. චලන ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. මේ තියෙන කදා වගේ එකක් තියෙන්න ඕනේ. කදා උදා තනිදා ඒ වගේ එකක් තියෙන්න ඕනේ. මෙතන එක තියෙනවා. හරි? 14ට උත්තර අංක 4. හරි? 14ට උත්තර අංක 4.
ඔන්න පටන් ගත්ත ඡේද ප්‍රශ්න. හරි? ඡේද ප්‍රශ්න ටික තියෙනවා. හරි. right. අපි බලමු 15 වෙනි ප්‍රශ්නය. තාම් කරලිල්ගෝ ඊළඟට තියෙන ඡේදය කියවලා neongwa katten gosal korshipshio අන්තර්ගතයේ කියවලා මේ ඡේදයේ කියවලා අන්තර්ගතයේ සමග ගැලපෙන එක හරි එක තෝරන්න කියලානේ කියන්නේ. හරි එක තෝරන්න තියෙන්නේ. දැන් බලමු කියවලා බූසාන් කියලා කියන්නේ බූසානන් හංගුගේ කොරියාවේ හංගුගේසෝ 2.0 දෙවෙනියට 2 කියන්නේ 2යි පොන්ජේ දෙවෙනියට 2.0 දෙවෙනියට 큰 도시 ලොකුම නගරයරු ලෙසට 세계 적인 ලෝක කියන්නේ ගෝලීය 규모의 පරිමාණයේ බු사낭이 있으며 부사낭 කියන්නේ 부산 වරාය 부사낭이 있으며 부산 වරාය තිබෙන අතර 아름답다 කියන්නේ ලස්සනයි 아름다운 ලස්සන 해변이 있어 මුහුදු වෙරළක් තිබෙන නිසා මානන් මෙතන ඉස්සෝසෝ කියන එක ඕසෝ ව්‍යාකරණය තමයි මේ කෙටි කරලා ඉස්සෝ කියලා දාලා තියෙන්නේ මුහුදු වෙරළක් තියෙන නිසා මානන් 관광객 ගොඩාක් මේ සංචාරකයෝ 관광 කියන්නේ සංචාරය 관광객 කියන්නේ සංචාරකයන් මානන් 관광객들이 හරි ගොඩාක් සංචාරකයින් 방문합니다 ඇවිල්ලා බලනවා 방문하다 කියන්නේ යම් තැනකට යනවා බලනවා ගිහින් බලනවා කියන එකනේ ඊට පස්සේ මේ වාක්‍ය ආයෙත් කියවමු බුසාන් කියන්නේ 한국에서 කොරියාවේ 2.0 큰 도시로 දෙවෙනියට ලොකුම නගරය ලෙසට 세계적인 규모의 부산항이 있으면 මම කියලා දෙනවා බුසාන් ගැන අපි කතා කරද්දී ගොඩාක් වෙලා කතා කරා බුසාන් ගැන අපි කතා කරද්දී කියන්නේ මම තියරි ක්ලාස් එකේදී ගොඩක් පැහැදිලි කරා තියරි ක්ලාස් එකේදී ගොඩාක් පැහැදිලි කරා බුසාන් ගැන බුසාන් වල තියෙනවා ලොකු වරායක් හරි ඒ වගේම තමයි ලස්සන වෙරළක් ඒ නිසා ගොඩාක් විදේශිකයන් ඒ වගේම තමයි සංචාරකින් දෙස් විදේශ සංචාරකයෝ ගොඩාක් ඇදෙනවා ඒ රට මේ නගරේ පැත්තට. ඒ වගේ තමයි කොරියාවේ දෙවෙනියට ලොකුම නගරය. දෙවෙනියට ලොකුම නගරය. හරි? ලොකුම මෙට්‍රොපොලිටන් නගරය. එතකොට 세계적인 규모의 එහි තියෙනවා ගෝලීය 규모 පරිමාණයේ 부산 වරාය ඉස්සමියෝ තිබෙන අතර ලස්සන මුහුදු වෙරළක් 아름다운 해변이 있어 තිබෙන නිසා 많은 관광객들이 ගොඩාක් සංචාරකයෝ 방문합니다 ඇවිල්ලා බලනවා. දැන් කතා කරන්නේ බුසාන් කිට්ටුව තියෙන එකක් ඉන්ගනේනන් කිට්ටුව ඊට ළඟින් 자동차 මෝටර රථ ජොසොන් හරි නැවතැනීම් චුංවාහක් සනොප් කියන්නේ අර යන්ත්‍රෝපකරණ ඉදිකිරීම කර්මාන්ත ඒ වගේ ඒවා ලොකු ලෝහ අනම්මනම් ඉදි මේ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත වගේ ඒවා පල් දරන් දියුණු වෙච්ච කොංඔප්තොෂි කාර්මික නගරය වන උල්සානි ඉස්සම්නිදා උල්සාන් තියෙනවා බුසාන් මෙහෙමනම් උල්සාන් මෙහෙම තියෙනවා මේ බුසාන් මේ සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධ වෙනකොට උල්සාන් කියන්නේ ලොකු කාර්මික නගරයක් හරි ඒ ගොඩාක් කම්පැනි තියෙනවා ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවා හරි එතකොට එහෙ මෝටර රථ හදනවා නැවතැනීම් කරනවා ඊට පස්සේ ලොකු යන්ත්‍රෝපකරණ නම් මේ හදන ඒ වගේ කර්මාංශල ගොඩාක් තියෙනවා වගේ මේ කර්මාන්ත ගොඩාක් තියෙනවා ඒවා දිනු වෙච්ච කාර්මික නගරයක් වන උල්සාන් තියනවලු බුසාන් වලට කිට්ටුයි ඔය කතන්දරේ තමයි කිව්වේ දැන් අපි උත්තර ටික බලමු හරි එකනේ අහන්නේ 부산 කියන්නේ 한국에서 가장 큰 도시입니다 කොරියාවේ වඩාත්ම ලොකුම නගරය වේ 가장 큰 කියනවා නෑ 2.0 큰 දෙවෙනියට ලොකුම එක වෙන්නේ මේක වැරදි 울산은 관광객들이 해변을 즐기러 මේ 울산 කියලා කියන්නේ 관광객들이 සංචාරකයන් 해변 මුහුදු වෙරළ 즐기다 කියන්නේ විනෝද වෙනවා ඒක රස විඳිනවා 즐기러 රස විඳීම සඳහා 많이 찾는 도시입니다 ගොඩාක් සොයන නගරයක් කියනවා මේ සංචාරකයෝ හරි මුහුදු වෙරළ රස විඳීම සඳහා මුහුදු වෙරළත් එක්ක ප්‍රීති වීම සඳහා ගොඩාක් හොයන නගරයක් කියලා කියනවා. මෙතන හොයනවා වටත් වඩා හොයාගෙන එනවා. ඒක හොයාගෙන එනවා කියන අදහසින් ඔක දාලා තියෙනවා. හොයන නගරයක්ලු මේ උල්සාන් කියන්නේ. නෑ උල්සාන් නෙමෙයි වැරදිලා බුසාන්. හරි? උල්සාන් කියන්නේ කාර්මික නගරයක්. බුසාන් වල 자동차 산업이 발달해 있습니다. බුසාන් වල මෝටර රථ කර්මාන්තය දියුණු වෙලා තියෙනවලු නෑ. ඒ කියන්නේ අපි උල්සාන් ගැන. මේක වැරදි. 부산 කියන්නේ 세계적인 부산항이 있으며 부산 වල 세계적인 부산항이 있으며 ඒ කියන්නේ ගෝලීය පරිමාණයේ මේ 부산 වරායේ තිබෙන අතර 관광객들이 많이 방문합니다 සංචාරකයන් ගොඩාක් එනවලු කියලා 부산 වලට ඒක හරිනේ ඒක කිසි වරදක් නැහැ නම් උත්තරේ අපිට අංක 4 කියලා ගන්න පුළුවන් පැහැදිලිද
මේවා ඇති වෙනකම් කරා 15ට උත්තර අංක 4 පොඩ්ඩක් කියවගෙන ආව නම් ගහන්න පුළුවන් හරි ඊට පස්සේ 16 මේ පොතේ තියෙන ඡේදමයි ඊට පස්සේ 16 සෙජොන් තුක්පියොල් චාචිෂීනන් දැන් සෙජොන් ගැන කතා කරන්නේ සෙජොන් කියන්නේ ස්වයංපාලන නගරයක් 2012 දී ඇති කරපු එකක් සෙජොන් වල තමයි ගොඩාක් අමාත්‍යාංශ නමන ඔක්කොම තියෙන්නේ කොරියා පරිපාලන අගනගරයේ පරිපාලන කේන්ද්‍රස්ථානයේ විදිහට සෙජොන් අර්ථ දක්වනවා සෙජොන් හඳුන්වනවා හරි සෙජොන් තුක්පියොල් චාචිෂීනන් සෙජොන් කියන විශේෂිත ස්වයංපාලන නගරය ඊචොන් ශිබීනියෝනේ හරි 2012 අවුරුද්දේ හෙන්ජොන් ඔම්මුරල් හෙන්ජොන් ඔම්මු පරිපාලන කාර්යයන් හයුල් චොගරෝ කාර්යක්ෂම ලෙසට සුහෙන්හාගි විහේ සුහෙන්හදා කියන්නේ ක්‍රියාත්මක කරනවා සුහෙන්හාගි විහේ ක්‍රියාත්මක කිරීම සඳහා මන්දරෝජින් සෑදුන හෙන්ජොන් පරිපාලනය චුංෂිම් කේන්ද්‍ර වුණ පොකප් සංකීර්ණ තොෂි නගරයක් රෝ ලෙසට කියයුක්බු කියයුක් කියන්නේ අධ්‍යාපන භූ අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය රැකියා සහ කම්කරු අමාත්‍යාංශය කොයොන් නොදොන්බු රැකියා කම්කරු අමාත්‍යාංශය කොයොන් නොදොන්බු තුන්වැනි තෙබුබුනේ බහුතරයක් චොම්බු පුච්චෝ රජයේ දෙපාර්තමේන්තු චොම්බු පුච්චෝ විචේයිස්ම් නිදා පිහිටා තිබෙනු ඉන්ගනේනන් ආසන්නයේ කියොම්බුසොන්ගවා දැන් මේ කතා කරේ සෙජොන් ගැන සෙජොන්ට කිට්ටුවෙන් තමයි මම ඉන්න නගරේ කොරියාවේ තේජොන් තියෙන්නේ තේජොන් කියන්නේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයේ කොරියාවේ විශේෂිතම රේල්වේස් දෙකක් රේල් මොනවාද දුම්රිය මාර්ග දෙකක් තේජොන් හරහා ගමන් කරන ඒ වගේම තමයි තේජොන් කියන්නේ කොරියාවේ විද්‍යාවේ අගනගරයේ විදිහට ගොඩාක් පර්යේෂණ අනම්මනම් ගොඩාක් සිද්ධ වෙනවා තේජොන් නගරය ඇතුලේ පර්යේෂණ විශ්වවිද්‍යාල තියෙනවා පර්යේෂණ ආයතන තියෙනවා ගොඩක් කොරියාවේ විද්‍යාව හා පර්යේෂණ සිදු වෙන R&D research and development සිද්ධ වෙන්නේ තේජොන් මූලික කරගෙන හරි ඒතර මේ සෙජොන් අල්ලපු ඇටේ තමයි තේජොන් තියෙන්නේ මම ඉන්නේ සෙජොන් අල්ලපු ඇටේ ඒතර ඉංගනේන ළඟ කියොම්බුසොන් කියන කියොම්බු කියන දුම්රිය මාර්ගය සහ හොනම් කියන දුම්රිය මාර්ගය හොනම් සොනි චිනාකානන් හරහා යන දිව යන කියොතොන්ග්වා හරි ප්‍රවාහනය සහ වාහක් විද්‍යාවේ චුංෂිම්ජි කේන්ද්‍රස්ථානය වන තේජොනි ඉස්සම් නිදා තේජොන් තියෙනවලු හරි ඒ අසලින් සෙජොන් අසලින් තියෙනවලු කියොම්බුසොන් කියන දුම්රිය මාර්ගය සහ හොනම්සොන් කියන දුම්රිය මාර්ගය දිව යන හරි ප්‍රවාහනය සහ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය වල තේජොන් කියන නගරය කියන්නේ මම ජීවත් වෙන නගරය හරි ඒ කියන දේවල් ඇත්ත එතකොට 16ට ගත්තම උත්තර සෙජොන් මේ හැම එකෙම තියෙන සෙජොන් තුක්පියොල් චාචිෂී කියලා තමයි පටන් ගන්න. ඒ නිසා ඒක ඇල්ල කියවන්න අවශ්‍ය නැහැ. මේ හැම වාක්‍යයක්ම කියන්න උත්සාහ කරන්නේ සෙජොන් ගැන. සෙජොන් නගරය ගැන. 2012 ලු ඊචොන් ශිබීනියෝනේ මන්දරෝ ජොස්සම් නිදා. මන්දරෝ නිදා කියන්නේ සෑදෙනවා. මන්දරෝ ජොස්සම් නිදා සෑදිලා තියෙනවලු. හරියට හරි 2012 අවුරුද්ද තමයි හැදුනේ. ඊට පස්සේ ක්වාහගේ චුම්ෂිම් ජීරෝ පුල්ලිම් නිදාලු. විද්‍යාවේ කේන්ද්‍රස්ථානයේ ලෙසට සැලකෙනවලු. ඒක හරිද? ඒකත් හරි. මේක විද්‍යාවේ කේන්ද්‍රස්ථානයේ ලෙසට සැලකෙනව නේද? සෙජොන් පිස්සුද තේජොන් නෙමෙයි සෙජොන් නෙමෙයි සෙජොන් කියලා කියන්නේ පරිපාලනයේ කේන්ද්‍රස්ථානය හෙන්ජොන් කිව්වනම් මෙතනට හරි හෙන්ජොන් හෙන්ජොන් මේ තියෙන්නේ පරිපාලනය කිව්වනම් හරි හෙන්ජොන් මෙතන ක්වාහක් විද්‍යාව කියලා තියෙන නිසා වැරදි ඊට පස්සේ සෙජොන් කියන නගරය කියොම්බුසොන් ගා හොනම්සොනි චිනම් නිදාලු ඒ කියන්නේ කියොම්බුසොන් කියන දුම්රිය මාර්ගය හොනම්සොන් කියන දුම්රිය මාර්ගය දිව යනවලු සෙජොන් වල වැරදි ඒ ඇවිල්ලා තේජොන් ගැන කතා කරන්නේ සෙජොන් තුක්පියොල් චාචි මේ සෙජොන් ගැන කතා කරලා කියනවා සෙජොන් කියන එකේ කියයුබ්බු අධ්‍යාපන අමාත්‍යාංශය කොයොන් නොදොම්බු රැකියා සහ කම්කරු අමාත්‍යාංශය නොමැති තොෂිම් නිදා නගරයක්ලු සෙජොන් කියලා කියන්නේ ඔය අමාත්‍යාංශ නැති නගරයක්ලු වැරදි සෙජොන් වල තමයි බහුතරයක් රජයේ හරි චොම්බු පුච්චෝ රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ අනම්මනම් ගොඩක් තියෙනවා ඒ නිසා 2 3 4 වැරදි පිළිතුරු අංක එක විදිහට අපිට ගන්න පුළුවන් 16ට පිළිතුරු අංක කීයද 16ට පිළිතුරු අංක 1 17 වෙනි ප්‍රශ්නට යනවා තාම් කරලිල්ගෝ නෙයොන්ගවා තරන්ගොත් තරන්ගොසල් කොරශිප්ෂෝ වැරදි එක අහන්නේ ඊළඟට තියෙන ඡේදයේ ඉල්ගෝ කියවලා අන්තර්ගතයේ සමග වෙනස් වෙන එක ඒ කියන්නේ වැරදි එක අන්තර්ගතයට ගැලපෙන්නේ නැති එක කොරශිප්ෂෝ මෙතන කියලා තියෙන කතාවට ගැලපෙන්නේ නැති වාක්‍ය මොකක්ද ඒ කියන්නේ වැරදි එක මොකක්ද කියලා අහන්නේ තෝරන්න කියන දැන් කතා කරන්නේ සෝල් ගැන සෝල් නගරය ගැන සෝල් කියන්නේ කොරියාවේ තියෙන තුක්පියොල්ෂී එකක් විශේෂිත නගරයක් කොරියාවේ දේශපාලනය සංස්කෘතිය වගේ දේවල් වල ආර්ථිකය වගේ දේවල් වල ප්‍රධානම අගනගරය කියලා අපි කියන්නේ කේන්ද්‍රස්ථානයේ අගනගරය කොරියාවේ හරි එතකොට ඔය සෝල් කියලා එකක් තියෙනවා ඊට කිට්ටුවෙන් ඉන්චොන් කියලා එකක් තියෙනවා හරි ඉන්චොන් තියෙනවා
පැත්තෙන් සෝල් තියෙනවා. හරි. ඊට පස්සේ මේ සෝල් අයිති වෙන්නේ හරි කියොන්ගිදෝ වලට. කියොන්ගි කියලා පළාතක් තියෙනවා කොරියාවේ. ඒතර මේ ඔක්කොම එකට එකතු කරලා ගත්තම සෝල්, ඉන්චොන්, කියොන්ගිදෝ ඒ සේරම එකතු කරලා ගත්තම අපි කියනවා ඒක හඳුන්වනවා එක නමකින්. මොකද්ද? සුදොක්වොන්. අගනුවර නෙමෙයි අගනුවර කලාපය. ඒ කියන්නේ අර නිකන් කොළඹ දිස්ත්‍රික්කය කියලා අපි කියන්නේ කොළඹ නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කය. ඒක ඔක්කොම ටික අහු වෙනවනේ. ඔක්කොම කොළඹ වගේ තමයිනේ. කොළඹ 1 2 3 4 5 ඔක්කොම නිකන් කොළඹනේ. හරි. ඒ වගේ. නමුත් හරියටම නගරේ විදිහට ගත්තොත් සෝල් තමයි කොරියාවේ සුදෝ නගරය. මේක නිකන් අර අගනුවර කලාපය කියලා අපි කියන්නේ. හරි. ඒත් සෝල් ගත්තම හාන්ගුගේ කොරියාවේ කජන් 큰 도시 වඩාත්ම ලොකුම නගරය ලෙසට චොංචි දේශපාලනය kyongje ආර්ථිකය මුන්හා සංස්කෘතියේ චුන්ෂිම්ජීම්නිදා කේන්ද්‍රස්ථානයේ වේ. ඇයි සංස්කෘතිය කියන්නේ කොරියාවේ රජ කාලේ තිබ්බ ওই මාලිගා නම් මනම් ගොඩක් සෝල් වල ඉතුරුලා තාම තියෙන සංරක්ෂණය කළා. ඒ කියන්නේ රජ කාලෙත් ගොඩක් අය හිටියා චොසොන් රජ සමයේ එහෙම සෝල් වල තමයි මාලිගාව තිබ්බේ. එතකොට ඒක අදටත් බලන්න යන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක සංස්කෘතියත් ඉතුරුලා තියෙනවා කොරියාවේ. ඒ වගේම තමයි භාෂාවේ පියෝම එක තියෙන්නේ සෝල් වල. හරි. සෝල් භාෂාව තමයි අපි ඉගෙන ගන්න. මේ දැන් අපි ඉගෙන ගන්නේ සෝල් භාෂාව. පැත්තෙන් පැත්තට භාෂා භාවිතය වෙනස් වෙනවා. චුප්පියොන්. හරි. අවට ඉන්චොන් තියෙනවා, කියොන්ගිදෝ තියෙනවා. මේවා සමග එකට වාහම්කේ සුදොක්කොන් කියන එක මං කිය සුදොක්කොන් කියන එක ඉරුමියෝ සෑදෙන අතර ඊචියොක් මේ ප්‍රදේශයේ ඕෂිප්පොසන්තගා නොම්නන් මේ සුදොක්කොන් ගත්තම ඒ කියන්නේ සෝල්, ඉන්චොන්, කියොන්ගිදෝ ඔක්කොම එකට ගත්තම මේ ප්‍රදේශයේ ඕෂිප්පොසන්තගා නොම්නන් ඒ කියන්නේ 50%ක් නොම්තගල කියන්නේ ඉක්මවනවා. නොම්නන් ඉක්මවන ඊට කියන්නේ 50%ට වඩා වැඩි හංගුක් සරාම්දරි හරි කොරියානු ජාතිකයින් කොජුහම් නිදා ජීවත් වෙනවලු. හරි. සෝල්, කියොන්ගිදෝ, ඉන්චොන් ඔය ඔක්කොම එකතු කරලා ගත්තම මේ සුදොක්කොන් එක ඇතුලේ කොරියාවේ මිනිස්සුන්ගෙන් 50%කට වැඩි ජීවත් වෙනවා. ඔය හිතන්න කොච්චර ජනාකීර්ණද කියලා. හරි. ඉන්චොන් දැන් කතා කරන්නේ මේ සෝල් වලට එහා පැත්තේ තියෙන ඉන්චොන් ගැන. හරි. හරියටම ගත්තොත් නිකන් වයඹ දෙසට වෙන්න ඕම එළියට තියෙන දූපතක් වගේ එකක් එක තියෙන ඉන්චොන්. හරිද? ඒතර මේ දූපත ඇතුලේ තමයි මේ පාරවල් ගහලා තියෙන්නේ. කොහොම හරි ඒ දූපත වගේ කෑල්ල තමයි එයාපෝට් එකේමත් තියෙන්නේ. ඒ කියන්නේ එයාපෝට් එක තියෙනවා ඉන්චොන් ලොකු වරායක් තියෙන. දැන් ඕ කොරියාවට එනවා නම් කෙනෙක් හරි ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා එන්නේ. එහෙම නැත්නම් ඉන්චොන් වරාය හරහා එන්නේ. එතකොට ඒක අපි හඳුන්වන්නේ කොරියාවේ දොරටුව. ඒ කියන්නේ කවුරු ආවත් එන්න ඕනේ ඉන්චොන් හරහා. කවුරු ආවත් එන්න ඕනේ ඉන්චොන් හරහා. එහෙනම් ඉන්චොන් තමයි දොරටුව ඒ වගේ. අන්න එහෙම හඳුන්වනවා. තෙහන්මින්ගුගේ ක්වන්මුන් කියලා හඳුන්වන්නේ. කොරියාවේ ප්‍රධාන දොරටුව කියලා. හරි. දකුණු කොරියාවේ ප්‍රධාන දොරටුව. ඉන්චොන් කියන්නේ තෙහන්මින්ගුගේ ක්වන්මුන්. හරි. දකුණු කොරියාවේ ක්වන්මුන් රෝසෝ ලෙස ඉන්චොන් කුග්ජේ කොන්හන් තියෙනවා. ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඉන්චොන් වරාය විචියේ ඉස්සම්නිදා පිටා තිබෙනවා ඉන්චොන් වල. ඒ දෙක ඉතා වැදගත්. ඒ දෙකත් එක්ක තමයි කොරියාවේ ක්වන්මුන් එක කියලා හඳුන්වන්නේ ඉන්චොන්. හරි. කොරියාවේ දොරටුව කියලා හඳුන්වන්නේ ඉන්චොන්. හරි. right. එතකොට ඒ කිව්ව කතාවත් එක්ක පිළිතුරු ටික කියවලා බලමු. සුදොක්කොනන් හරි සුදොක්කොන් කිව්වේ සෝල්, ඉන්චොන්, කියොන්ගිදෝ ඔක්කොම. සුදොක්කොනන් සෝල්, ඉන්චොන්, කියොන්ගිදෝරෝ ඉරෝජිම්නිදාලු. සුදොක්කොන් කියන එක සෝල්, ඉන්චොන්, කියොන්ගිදෝ කියන ඒවායින් ඉරෝජිම්නිදාලු සෑදෙනවලු. හරිද? හරි. ඔය තුනෙන් තමයි හැදලා තියෙන්නේ. සුදොක්කොනේනන් මේ අගනුවර කලාපේ චොල්පනී නොම්නන් චොල්පනී නොම්තා කියන්නේ මොකද්ද? මේ ඕෂිප්පොසන්තගා නොම්තා කිව්ව එකම තමයි. ඇයි චොල්පන් කියන්නේ හරි භාගයක්. හරි. භාගයක්. භාගයක් කියන්නේ පොපියුලේෂන් එකෙන් ජනතාවගෙන් භාගයක් කියන්නේ 150. හරි. ඒත් චොල්පන් සමානයි 150. හරි. චොල්පන් සමානයි 150. ඕෂිප්පොසන්තගා නොම්තා කියන්නේ 150 ඉක්මවනවා. චොල්පනි නොම්තා කියන්නේ භාගයක් ඉක්මවනවා. ඒ කියන්නේ අඩකට වැඩි කියන එක. ජනතාවගෙන් අඩකට. චොල්පනි නොම්නන් අඩකට වැඩි හංගුක් සරාම්දරි කොරියානු ජාතිකයින් සල්ගු ඉස්සම් නිදා ජීවත් වෙමින් ඉන්නවා. මෙතන ජීවත් වෙනවා කියන අදහස ගන්න තිබ්බේ වෙන වචනයක්. මොකද්ද? කොජු හදා මතකද? කොජු හදා. අපි ඒක කතා කරා අර සමාන පද දාලා සුගෝ හදා සල්දත් එක සමානයි කොජු හදා කියලා මෙන්න මේ වචනේ මතකයිද කතා කරන්නේ? කොජු හදා. ඒක සමානයි සල්ද ජීවත් වෙන. සුදොක්කොන් අගනුවර කලාපේ තමයි චොල්පනි නොම්නන් හංගුක් සරාම්දරි සල්ගු ඉස්සම් දෙක හරි. භාගයක් ඉක්මවන භාගයේ ඉක්මවන අඩකට වැඩි කොරියානු ජාතිකයින් ජීවත් වෙමින් ඉන්නවා. හරි 150කට වැඩි කියන එකම තමයි චොල්පනි නොම්නන් කියලා කියන්නේ. ඕෂින්පොසන්තගා නොම්නන් කියන එකම තමයි. හරි. ඒ කියන කතාව හරි. 인천항이 서울 특별시에 위치해 있습니다. 인천 와라의
සෝල් විශේෂ නගරයලු පිහිටා තිබෙන්නේ. ඒක හරිද වැරදිද? ඒක වැරදි. හන්ගුගේ ක්වන්මුනින් කොරියාවේ දොරටුව වන කුග්ජේ කොන්හංවා හංගුනන්. හරි මේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ හංගු කියන්නේ වරායට. වරාය කියන එක වචනයක් විදිහට ගත්තොත් ඕක හංගු. හංගුනන් වරාය ඉන්චොනේ ඉන්චොන් වල විචියේ ඉස්සම් නිදා පිහිටා තිබෙනවලු. කොරියාවේ දොරටුව වන හරි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ වරාය ඉන්චොන් වල පිහිටා තිබෙනවලු. ඒක හරිනේ. ඒකට තමයි ඉන්චොන් කුග්ජේ කොන්හන් කියන්නේ. ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. ඊට පස්සේ ඉන්චොනන් කියන්නේ ඉන්චොන් වරාය. වචන විදිහට ගත්තොත් කොන්හන් කියන්නේ එයාපෝට් එක, හංගු කියන්නේ වරාය. මේ කතාවත් හරි. එහෙනම් වැරදි උනේ අංක 3 මේක ඇහුවේ වැරදි එක. එහෙනම් පිළිතුර අංක 3. හරි. 18. හරි. 18. මේකත් බලමු. තාම් කරල් ඉල්ගෝ ඊළඟට තියෙන ඡේදය කියවලා නෙවුම්වා කත්තන් ගොසල් කොරෂිප්ෂියෝ හරි එක තෝරන්න කියලා අහන්න. දැන් මේ ප්‍රශ්න ටික කරාම ඡේද කොටස් විදිහට තිබ්බ චොම්බ කොටස ටික ලොකුවට එකක් තිබ්බා. ඔළුව පැටලෙන එකක්. ඕවා නතින් වෙනවනේ. හොඳට පාඩම කියවලා ඇවිල්ලා සූදානම් වෙලා නම් පේපර් එක කරේ. පේපර් එක කරලා දැන් මාත් එක්ක සාකච්ඡා කරනකොට මේ චොම්බ කොටස් ටිකම තමයි ආයෙ ආයෙ කරන්නේ. ඉතින් පාඩම් කළා වගේ තමයි. තේරුණාද? පාඩම් කරා වගේ තමයි. ඒකයි මේ ලෙසන් පේපර්ස් කිරීම වැදගත්කම. හොඳට මගෙත් එක්ක පාඩම අහන් ඉඳලා පේපර් එක මේ කරන්න ගන්නේ. හොඳට පාඩම අහන් ඉඳලා ඉගෙනගෙන. ඒක තනියම හයියෙන් කියවලා පාඩම සම්පූර්ණයෙන්ම පාඩම් කරලා හොඳට කියවලා පේපර් එකත් කරලා ලකුණුත් බලාගෙන ඊට පස්සේ නැවත මේ පේපර් එක සාකච්ඡා කරද්දිත් ආපහු ඒ චොම්බ කොටස් ටිකම තමයි මේ කතා කරගෙන යන්නේ ඡේද ප්‍රශ්න විදියට. කොච්චර වටිනවද? කී පාරක් සිලබස් එක ආවරණය වෙනවද නේ? ඒක වටිනවා. හරි 18. හන්ගුගේන කොරියාවේ හන්ගේ ත්‍ක්ප්‍යොල්ෂි. හන්ගේ කියන්නේ එකයි. එකක් තියෙනවා මොනවද? ත්‍ක්ප්‍යොල්ෂි විශේෂිත නගර. වා සහ හන්ගේ එකක් තියෙනවා මොනවද? ත්‍ක්ප්‍යොල් චචිෂි විශේෂිත ස්වයං පාලන නගර. යොසොත්ගේ හයක් තියෙනවා මොනවද? ක්වන්යොක්ෂි මෙට්‍රොපොලිටන් නගර. ඉස්සම් නිදා තිබෙනවා. සෝල් කියලා කියන්නේ කජන් ඛන් දොෂිරෝ. සෝල් කියලා කියන්නේ වඩාත්ම ලොකුම නගරය ලෙසට දේශපාලනය චොන්චි kyongje ආර්ථිකයේ මුන්හා සංස්කෘතියේ චුන්ෂිම් ජීම් නිදා කේන්ද්‍රස්ථානය වේ. බුසාන් කියලා කියන්නේ 2.0 කුන්දොෂිරෝ. බුසාන් කියලා කියන්නේ දෙවෙනියට ලොකුම නගරය ලෙසට දෙවෙනියට ලොකුම නගරය ලෙසට අරම්දවුන් හෙබ්යොනි ඉස්සෝ. හරි ලස්සන මුහුදු වෙරළක් තිබෙන නිසා මානන් පංගවංගෙගී පංමුන්හම් නිදාලු. ගොඩාක් සංචාරකයන් මේකට බැහැ දකින්න එනවලු. මේක බලන්න එනවලු. ඉන්චොන් කියලා කියන්නේ කුග්ජේ කොන්හා. හරි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් සහ ඉන්චොනන්. හරි ජාත්‍යන්තර වරායක් තිබෙන ඉන්නන් තෙහන් මින්ගුගේ දකුණු කොරියාවේ පන්මුනිම් නිදා දොරටුව වේලු. ඉන්චොන් කියන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් සහ ඉන්චොන් වරාය තිබෙන දකුණු කොරියාවේ දොරටුවක් කියලා කියනවා. ආපහු අපි දන්න ටිකම කිව්වා. දැන් බලමු කියවලා හරියගෙන අහන්නේ. ඉන්චොනන් හංගුගේ දොෂිචුන්ගේසෝ 2.0 කුන් ගොෂිම් නිදා. ඉන්චොන් කියලා කියන්නේ කොරියාවේ නගර තුලින් නගර අතුරින් චුන්ගේසෝ නගර අතුරින් හංගුගේ දොෂිචුන්ගේසෝ 2.0 කුන් කුෂිම් නිදා. 2.0 කියන්නේ දෙවෙනියට කුන් ලොකුම කුෂිම් නිදා. මේ කොත් එක කියන්නේ ස්ථානය කියන කොත් එක. හරි දෙවෙනියටම ලොකුම ස්ථානයලු. හරි කොරියාවේ ස්ථාන මේ නගර අතුරින් දෙවෙනියට ලොකුම ස්ථානයලු ඉන්චොන් කියලා කියන්නේ. වැරදි. දෙවෙනියට ලොකුම තියෙන්නේ මොකද්ද? බුසා. හරි. 한국에는 특별시와 광역시가 모두 6개 있습니다. කොරියාවේ 특별시 විශේෂිත නගර සහ 광역시 මෙට්‍රොපොලිටන් නගර සියල්ලම 모두 සියල්ලම 6개 කියන්නේ 6යි. 6ක් තියෙනවා. 특별시 වලින් ගත්තොත් 1යි. 광역시 වලින් ගත්තොත් 6යි. ඔක්කොම 모두 කියන්න ගත්තොත් 7යි. එතකොට 6යි කිව්ව එක වැරදි. මේක වැරදි. 관광객들은 සංචාරකයන් අරන්දවුන් ලස්සන හෙබියොන් මුහුදු වෙරළ පොදා කියන්නේ බලනවා පුරයෝගෝ බැලීමට බුසාන චත්සම් නිදා බුසාන් හොයනවා කියන්නේ බුසාන් හොයාගෙන යනවා කියන එක. හරි සංචාරකයෝ ලස්සන මුහුදු වෙරළක් බැලීමට බුසාන් යනවා. හරිද? හරි. බුසාන් යන්නේ මුහුදු වෙරළ බලන්න තමයි. 한국에서 가장 큰 도시인 කොරියාවේ වඩාත්ම ලොකුම නගරය වන 가장 큰 වඩාත්ම ලොකු 도시인 නගරය වන සෝල් නගරය තෙහන්මින්ගුගේ පන්මුනිම්නිදා. සෝල් නගරය තෙහන්මින්ගුගේ දකුණු කොරියාවේ පන්මුනිම්නිදා දොරටුව වේ කියනවා. කොරියාවේ ලොකුම නගරය වන සෝල්ලු දකුණු කොරියාවේ දොරටුව නැහැ. ඉන්චොන් තමයි දකුණු කොරියාවේ දොරටුව කියලා හඳුන්වන්නේ. පන්මුන් කියලා. එහෙනම් පිළිතුර වෙන්නේ අංක 3. 18ට පිළිතුර අංක 3. හරි. 18ට පිළිතුර අංක 3. ඊට පස්සේ අපි යනවා අන්තිම ප්‍රශ්න දෙකට.
මෝෂේ තෙහි කරින්ජී කොරශිප්ෂියෝ මොකක් පිළිබඳව ඡේදයක්ද කියලා තෝරන්න. මේක කියවුවා මොකක් පිළිබඳ තියෙන ඡේදයක්ද කියලා තෝරන්න තියෙනවා. හන්ගුගේ නම්දොන් චොකින් kyongsando ජිබන් එන හන්ගුගේ කොරියාවේ නම්දොන් කියන්නේ කොයි පැත්තද? නම්දොන් කියන්නේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ගිනි කොන දිග දිශාව. මේ ඇවිල්ලා ගිනි කොන දිග දිශාව. ඒ කියන්නේ මේ උතුර මේ දකුණ මේ නැගෙනහිර මේ බටහිර මෙන්න මේ පැත්ත. හරිද? kyongsando ජිබන් එන. ඒ පැත්තේ තියෙන පළාත තමයි කොරියාවේ kyongsando. පළාත 8ක් තියෙනවා කොරියාවේ. පළාත් 8ක් තියෙනවා. හරි. kyongsando ජිබන් එන. හරි කොරියාවේ ගිනිකොන දෙසින් තියෙන kyongsando ජිබන් පළාතේ සොම්යු සනොබේ තොෂීන්. සොම්යු සනොබ් කියන්නේ පේෂ කර්මාන්තය. සොම්යු සනොබ් කියන්නේ පේෂ කර්මාන්තය. පේෂ කර්මාන්තයේ නගරය වන තොෂීන් තේගුගා ඉග්ගෝ තේගු තිබෙන අතර නම්සෝචොගේ නම්සෝචොක් කියන්නේ මොකද්ද? නම් තියනවා මෙහෙම සෝ තියනවා මෙහෙම එහෙනම් මේ තියෙන නම්සෝ. හරි. ඒ කියන්නේ මොකද්ද? උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිරිත. නිරිත දිග. නිරිත දිග. හරි. නිරිත දිගේ චොල්ලාදෝ ජිපන් එනන්. චොල්ලා පළාතේ චොල්ලා පළාත් ප්‍රදේශයේ ජිපන් එනන් මුන්හාවා යෙසුල් සංස්කෘතිය සහ කලාවේ තොෂීන් නගරය වන ක්වංජුගා ඉස්සම්නිදා. ක්වංජු තියෙන්නේ කොරියාවේ නිරිත දිග පළාතේ. නිරිත දිග පැත්තට වෙන්න තමයි ක්වාංජු නගරය තියෙන්නේ. ඒතර ක්වාංජු නගරයේ සංස්කෘතිය සහ කලාව මූලික කරගත්ත නගරයක් කියලා කියන්නේ. දැන් මේ කෑල්ල කියවුවම අපිට තේරෙන්නේ මේ කතා කරන්නේ හන්ගුගේ චුයෝ සනොප් තොෂිල්. කොරියාවේ ප්‍රධාන කර්මාන්ත නගර ගැනද? නැහැ. හන්ගුගේ ෆංග්වං මියොන්සෝ. ඊට කලින් මෙතන බලන්නකො හන්ගුගේ නෑ මේ හතර බලන්න. හන්ගුගේ kyongjae පල්ජොන්. මේ අපි කතා කරන්නේ කොරියාවේ ආර්ථික වර්ධනයද? මේ පල්ජොන් කියලා කියන්නේ මොකක්ද? ඔය පල්ජොන්ට ළඟින් යන වචන ගොඩාක් ඔයාලට හම්බෙයි. හරි? පල්ඩල් හරිද? පල්ජොන් ඔය වගේ වචන තියෙනවා. හරිද? මොනවද මේ? සංවර්ධනය, දියුණුව කියන එක. හරි? සංවර්ධනය, දියුණුව කියන එක තමයි ඔක අදහස. එතකොට හරි? එතකොට මේ අදහස් කරන්නේ ආර්ථිකය ගැන සංවර්ධනය ගැනද? නැහැ. හරි? එහෙනම් ඒකත් වැරදි. එහෙනම් මෙතන මොකද්ද ගන්න පුළුවන්? හන්ගුගේ ක්වංග්වං මියොන්සෝද? මියොන්සෝ කියන්නේ ප්‍රසිද්ධ ස්ථාන. ඒතර කොරියාවේ සංචාර කිරීම සඳහා තියෙන මියොන්සෝ ප්‍රසිද්ධ ස්ථානද? නැහැ. පේෂ කර්මාන්තය කියන්නේ මේ අපි නිකන් සංචාරයට යන තැන නෙමෙයි. පේෂ කර්මාන්ත නගරය කිව්වා මේක සංචාරය කරන්න සුසු එක. එහෙම අපි කියන්නේ. මෙතන ගැළපෙන උත්තරය හන්ගුගේ කොරියාවේ චියොක්ප්යොල් ප්‍රදේශයට අනුව තුක්සොන් විශේෂත්වය සහ එම නගර තොෂි. කොරියාවේ ප්‍රදේශයන් වලට අදාළ ප්‍රදේශයන් වලට අනුව විශේෂත්වය සහ නගරත් එක්ක තියෙන විශේෂත්වය. මේක තමයි කතන්දරේ. තුක්සොන් විශේෂත්වය ගැන අපි කතා කරේ. තුක්සොන් විශේෂත්වය ගැන අපි කතා කරේ 19ට පිළිතුරු අංක 2. හරි. 19ට පිළිතුරු අංක 2. 20 වෙනි ප්‍රශ්නය හන්ගුගේනන් හරි හන්ගුගේනන් හන්ගේ තුක්පියොල්ෂි කොරියාවේ හන්ගේ එකයි මොනවද තුක්පියොල්ෂි විශේෂිත නගර එකයි ඒ තමයි සෝල් වා සහ හන්ගේ තුක්පියොල් චචිෂි එකක් තියෙනවා මොනවද විශේෂිත ස්වයං පාලන නගරය තමයි සෙජොන් යොසොත්ගේ ක්වංයොක්ෂි හයක් තියෙනවා මොනවද ක්වංයොක්ෂි මෙට්‍රොපොලිටන් නගර මොනවද ක්වංයොක්ෂි මෙට්‍රොපොලිටන් නගරය තමයි ඉන්චොන් තේජොන් පූසාන් උල්සාන් තේගු ක්වංජු ගා ඉස්සම්නිදා තිබේ කියලා කියනවා. කොරියාවේ කඩලා තියෙන විදිය. කොරියාවේ විශේෂ නගර එකකුත් විශේෂ ස්වයංපාලන නගර එකකුත් ප්‍රධාන නගර 6කටත් කඩලා තියෙනවා. ඒතර මේ මොනවා ගැනද කතා කරන්නේ? හංගුගේ ක්‍යොතොන් කොරියාවේ ප්‍රවාහනය ගැන. නැහැ. මේ හංගුගේ kyongjae කොරියාවේ ආර්ථිකය. හංගුගේ චොන්චි කොරියාවේ මේ පොලිටික්ස් මේ දේශපාලන. ක්‍යොතොන් ප්‍රවාහනය, kyongjae ආර්ථිකය, චොන්චි දේශපාලනය. නැහැ. මේ කතා කරන්නේ කොරියාවේ නගර ගැන. හරි හන්ගුගේ තොෂි ගැන. බලන්න ලෙසන් පේපර් එක කිරීමේ කොච්චර වැදගත්ද කියලා පාඩම නිකම්ම ආයේ නිකන් টොප් එකට පාඩම් හිටිනවා. টොප් එකට පාඩම් මතක ඉන්නවා. ඒක තමයි මේ පේපර් කිරීමේ වැදගත්කම. ඔහොම පේපර් ටික කරාට පස්සේ පාඩම් හැට nothing. ඊට පස්සේ අපි ෆුල් සිලබස් පේපර්ස් ටිකක් කරාට පස්සේ ඒන ලකුණ තමයි ඔයාගේ විභාග ලකුණ. මොකද ඔයාලට පොත් දෙක ලස්සනට පාඩම්. නිකන් කට පාඩම් නෙමෙයි ප්‍රශ්න කරන්න පුළුවන් ගන්න පාඩම්. ෆුල් සිලබස් පේපර්ස් ටික ඊට පස්සේ කරාට පස්සේ ඔයාලට සීන් එක ලස්සනට අහුවෙනවා. ඉතින් මේ වැඩේ අතාරින්න එපා ෆුල් සීරියස් ගන්න.
104 වෙනි පේපර් එක දැම්මට පස්සේ ඒක ෆුල් සීරියස් කරන්න. ඒක හැදිලා තියෙන 4 වෙනි පාඩමෙන් අපි පහුගිය දවස් ටිකේ උගන්ට පාඩම් කරගන්න ටයිම් දුන්නා. හරි? 104 වෙනි පේපර් හැදෙන්නේ 4 වෙනි පාඩමෙන්. හරි? එතකොට දින 60 කරන කට්ටියත් එimhe තමන් කලින් කරපු පාඩම හොඳට බලන්න. හරි? 4 වෙනි පාඩම කරාට පස්සේ ඒක හොඳට බලලා 4 වෙනි පාඩම හොඳට පාඩම් කරලා හිතට අරගෙන පේපර් එක කරන්න ඕන. එහෙමයි වැඩේ වෙන්නේ. හරි? තේරෙනවද? මේක ඉතාල වැදගත්. බලන්න 3 වෙනි පාඩම කෙලින්ම ඔළුවේ තියලා print කරා වගේ. මොකද 3 වෙනි පාඩම තමයි මේ පුරාවටම ගියේ. හරි? දැන් ආයි ගිහලා මේ පේපර් එක කරලා එකපාරක් 3 වෙනි පාඩම කියව ගත්තා නම් ආයි nothing. 3 වෙනි පාඩම මට වඩා හොඳට උගන්වන්න පුළුවන් කාටද එතකොට. හරි? ඔය විදිහට අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා නම් මම බලාපොරොත්තු වෙනවා හොඳ ලකුණු පළවෙනි සිය තුළ හොඳ ලකුණු බලාපොරොත්තු වෙනවා. 4 වෙනි පාඩම හොඳට කියව ගන්න out of the box හිතන්න. හැම වෙලේම පෙට්ටියට එළියෙන් හිතන්න. හරි? පෙට්ටියක් ඇතුළේ ඉඳන් හිතන්න එපා. පෙට්ටියට එළියෙන් හිතන්න out of the box හිතන්න. බුද්ධිය පාවිච්චි කරලා ලස්සනට ගියම ගහමු. එහෙනම් අපි තාම හොඳ දුරකට යමු. හොඳ ලොකු ප්‍රතිඵලයක් දාන්න පුළුවන් ගානට අපි දියුණු වෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය නීතයි. අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට හොඳට පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ රාත්‍රියක්. හොඳට පාඩම් කරන්න. 2026 අවුරුද්දේ කොරියන් එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ හැමෝම මතක තියාගන්න 2025 ඔක්තෝබර් 15 වෙනකොට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද එක්සෑම් හෝල් CBT ක්‍රමයෙන් UBT ක්‍රමයට මාරු වෙනවත් එක්කම ඇඩ්මිෂන් එන්න පුළුවන්. ඊට කලින් එන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒකට සූදානම්ෙන් ඉන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා මාස 4මාරෙන් විභාගයට සූදානම් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක තමයි අපි දැන් මේ පටන් අරන් තියෙන. ඕගොල්ලන්ටත් පුළුවන් සම්බන්ධ වෙන්න 15 අංක දෙකකින් එකකට අපිට WhatsApp මැසේජ් එකක් දාලා ඉක්මනට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි මාස එකහමාරක් වගේ කාලයක් අරන් හෝඩිය ව්‍යාකරණ සියල්ලම ඉවර කළා. ඊට පස්සේ මාස දෙකකින් මුළු සිලබස් එකම පේපර් සමගම පේපර් එකයි පාඩමයි මේ විදිහට දින 60ක් ඇතුළත මුළු පොත් දෙකම ඉවර කරලා නැවතත් ෆුල් පේපර්ස් 15ක් ලියවලා ඕගොල්ලන්ව එක්සෑම් එකට මාස 4මාරකින් රෙඩි කරලා තියෙන වැඩසටහනක් අපි පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ හදිස්සි හරි ඇඩ්මිෂන් එක දාලා ළඟ ඩේට් එකක විභාග ලියන්න වුණොත් බය නැතුව ගිහලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දුර ඩේට් එකක් හම්බුනොත් එතනින් එහාට වැඩ කරන්න මේ පාඨමාලාව තුලටම මාස 6කින් මුළු සිලබස් එකම ආවරණය කරන ස්ලෝ එකේ යන පාඩම් මාලාවත් ඕගොල්ලන්ට නොමිලේ ලැබෙනවා. පේපර් 100ක් UBT ක්‍රමයටම කරලා ප්‍රැක්ටිස් කරලා සාකච්ඡාව නරඹන්න පුළුවන්. පේපර් 100ක නව නිර්දේශ යටතේ නිර්මාණය වුණ පේපර් 100ක පේපර් ක්ලාස් එකත් ඕගොල්ලන්ට මේ වැඩසටහන ඇතුළේම නොමිලේ හම්බ නැති ඔක්කොම ටික එක තැනකින් කරගන්න මේ නම්බර් දෙකකට මැසේජ් එකක් දාලා ඉක්මනට සම්බන්ධ වෙන්න ඔයා දැනටමත් ප්‍රමාදයි.